සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහිති. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති. හේතු පච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ අනන්තර පච්චයෝ සමනන්තර පච්චයෝ සාජාත පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝ නිස්සය පච්චයෝ උපනිස්සය පච්චයෝ පුරේදාත පච්චයෝ පච්චාජාත පච්චයෝ ආසේවන පච්චයෝ කම්ම පච්චයෝ විපාක පච්චයෝ ආහාර පච්චයෝ ඉන්ද්‍රිය පච්චයෝ ධාන පච්චයෝ මග්ග පච්චයෝ සම්පයුත්ත පච්චයෝ විප්පයුත්ත පච්චයෝ අත්ති පච්චයෝ නත්ති පච්චයෝ විගත පච්චයෝ අවිගත පච්චයෝති. සාදු සාදු සාදු. නිවන් දකින තුරාවට අපිට කල්යාණ මිත්‍ර සේවනය ලැබේවා කියලා අදිස්ථාන කරගෙන මේ විදිහට කියමු. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු. නිවන් දකින තුරාවට අපේ සිතින් කය වචනෙන් කියන තුන්දරෙන් ත්‍රිවිධ රත්නයේ දන හෝ නොදන වරදක් සිදුනන සිදුවෙන තියෙනවා අපිට සමා කරන සේක්වා කියලා අදිස්ථාන කරගෙන මේ විදිහට කියමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරිපඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ප ဋ ාණ ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු.
සියලු දෙනාට තෙරුවන් සරණයි. අපි එමනම් අද පාඩමට යමු. අපි සාකච්ඡා කරමින් ඉන්නේ ප ဋ ාණ මහා ප්‍රකරණ සම්නිය පූජ්‍යපාද රේණුකාණ චන්දවිමල ස්වාමීන් වහන්සේ විසින් රචිත ප ဋ ාණ දේශනාව. අපි එමනම් නංගිට කවුරුන් ආරාධනා කරනවා අපිට ඒ පාඩම කියලා දෙන්න කියලා. තෙරුවන් සරණයි නංගි. තෙරුවන් සරණයි අයියා. තෙරුවන් සරණයි හැමෝටම. අයියා අපි මෙතනද නැවතුනේ? ඔව් අද තියෙන පාඩම මේක නංගි. අපි බලමු කීයසර කරේ පත්‍ය විස්තරය කියන එක. ඉතින් මේක තමයි අන්තිමට කළේ. ඔන්න ඒක නැවත මතක් කරගන්නත් පුළුවන් නංගි. මෙතන ඉඳන් අයියා. ඔව් මේ අපි පොඩ්ඩක් සාරාංශ කරමුද මේ කොටස ඊට පස්සේ අපි අනිත් පාඩමට යමු. චුට්ටක් ඉන්න අයියා. මේක කියවමද අයියා? මං හිතන්නේ. අපි කරාද මේක? මම හිතන්නේ නෑ. මේක කරමුනේ අයියා. මං හිතන්නේ ඔය ටික කිව්වේ නෑ නේද ඒක මානංගි? තමයි අක්කා. මට හිතෙන්නේ නෑ කිව්වා කියලා. මුලින් ඉඳන් පටන් ගන්නනේ. නවත්තපු තැන ඉස්සෙල්ලා බලමු නංගි කොතනද නැවැත්තුවේ? අපි අර ඉන්ට්‍රොඩක්ෂන් එක විතරයි නේද තාම ඉන්ට්‍රොඩක්ෂන් කරේ? එක කරා එතන නැවැත්තුවා. ඊට පස්සේ අලුතෙන් පටන් ගැනීම කරනවායි කිව්වා. අපි ගියානේ අර වෙන අර ඕඩර් එකට යන්නේ නැතුව අපි ගියානේ අනිත් මේ අර ටොපික්ස් වලට ගිහින් අපි ගියානේ මොකද මුල ටික අර ත්‍රිරාශි එකපාරට අමාරු නිසා මතකද මනංගි අපි වෙන තැනක ඔව්. අපි හේතු ප්‍රත්‍ය කියවන්න පටන් ගත්ත නේද? හේතු කිව්වේ නෑ. මේ ඉන්ට්‍රොඩක්ෂන් එක කරා ඉච්චරයි. මේ ප්‍රත්‍ය විස්තරය කරා ඒ වුණාට ඔළුවට ගියේ නෑ මං හිතන්නේ කාටවත්. අපි ආයිත් ඒක කරොත් හොඳයි නේද ප්‍රත්‍ය විස්තරය? කියමු. මෙතනද පටන් ගන්න තැන, ඒ කියන්නේ මුලින්ම පටන් ගන්න තැන මෙතන. මෙතන. ඔව් මෙතන ඉඳන් පටන් ගමු නේද? ප්‍රත්‍ය විස්තරය. මේ ප්‍රස්ථාන මහා ප්‍රකරණය වනාහි අතිශයින් ගැඹුරු වූද මහත් වූද ප්‍රකරණයකි. එබැවින් ඒ ඉගෙනීමට, එයට බැස ගැනීමට, එහි ආස්වාදය ලැබීමට අතිශයින් දුෂ්කරය. අතිශයින් ගැඹුරු වූද පුළුල් වූද කෙළ ගණන් රළ පෙළ ඇත්තා වූද මහ සයුරෙහි සුන්දර නෞකාවක් ඇති තැනැත්තාහට අමාරුවක් නැතිව හැසිරිය හැකිය. එහි ආස්වාදයක් ලැබිය හැකිය. එමෙන් මේ ප්‍රකරණයට බැසගත හැකිවීමට කලින් දතමනා ධර්මයන් දැනගත් තැනැත්තාහට වැඩි වෙහෙසක් නැතිව ප්‍රස්ථාන ප්‍රකරණ සංඛ්‍යාත ධර්ම සාගරෙහි හැසිරිය හැකිය. ආස්වාදයක් ලැබිය හැකිය. කලින් දතමනා කරුණ නොදැන නොගෙන ප ဋ ාණ ප්‍රකරණයට බස්නා තැනැත්තාගේ ව්‍යායාමය පොරොවෙන් කළ යුත්ත නියෙන් කරන්නට තැත්කරුන්ගේ ව්‍යායාමයසේ නිෂ්ඵල වන්නේය. එබන්දන්ට ප ဋ ාණ ප්‍රකරණයෙන් වෙහෙස මිස ආස්වාදයක් නොලැබෙන්නේය. එබැවින් ප ဋ ාණය ඉගෙනීමට බලාපොරොත්තු වන්නවුන් විසින් කලින් දතමනා ධර්මයන් දැන උගෙනම ප ဋ ාණය ඉගෙනීම ආරම්භ කළ යුතුය. ප ဋ ාණය උගත හැකිවීමට පරමාර්ථ ධර්මයන්ගේ ස්වરૂප විභාග ප්‍රගුණ කරගෙන තිබිය යුතුය. හේතුප්‍රාදී ප්‍රත්‍යයන්ගේ ස්වභාවය දැන තිබිය යුතුය. ඉහත දැක් වූ ත්‍රිරාශිය ප්‍රගුණ කරගෙන තිබිය යුතුය. මතු දැක්වෙන ප්‍රත්‍ය ඝටනාව ප්‍රගුණ කරගෙන තිබිය යුතුය. එබැවින් මෙහි ප්‍රත්‍යයන් පිළිබඳ විස්තරයක් කරනු ලැබේ. එය ඉහත දැක් වූ ත්‍රිරාශිය හා එකිනෙක සම්බන්ධ කොට බලා ප්‍රත්‍යයන්ගේ ස්වභාවය හා ත්‍රිරාශිය මැනවින් තේරුම්ගෙන ඉදිරියට ප ဋ ාණය ඉගෙනීම ආරම්භ කළ යුතුය.
යමක් උපකාරයෙන් නූපන් චිත්තචෛතසික රූපය උපදිද්ද උපන් ධර්මයෝ පරම්පරා වශයෙන් පවතිද්ද පරම්පරා වශයෙන් වැඩෙද්ද ඒ උපකාර ධර්මයට ප්‍රත්‍යයයි කියනු ලැබේ. යමක් උපකාරයෙන් නූපන් චිත්තචෛතසික ධර්මයෝ උපදිද්ද උපන් ධර්මයෝ පරම්පරා වශයෙන් පවතිද්ද පරම්පරා වශයෙන් වැඩෙද්ද ඒ උපකාර ධර්මයට ප්‍රත්‍යයයි කියනු ලැබේ. චිත්තය, චෛතසිකය, රූපය, නිර්වාණය, ප්‍රඥප්තිය යන පංච ප්‍රකාර ධර්මයෝම ප්‍රත්‍යයෝ වෙති. ප්‍රත්‍ය නොවන කිසි ධර්මයක් නැත්තේය. ප්‍රත්‍යයෙන් හටගන්නා පවත්නා ධර්මයට ප්‍රත්‍යෝපන්නයයි කියනු ලැබේ. චිත්තචෛතසික රූපයෝ හට ගැනීමක් ඇත්තා වූ ධර්මයෝය. නිර්වාණය ප්‍රඥප්ති දෙක හට ගැනීමක් නැතිව ඇත්තා වූ ධර්මයෝය. හට ගැනීම ඇත්තා වූ ධර්මයන් අතර ප්‍රත්‍යන්තොරව ශුවශක්තියෙන් හටගන්නා ධර්මයක් නැත්තේය. හටගන්නා ධර්ම සියල්ලම ප්‍රත්‍යයන්ගේ ප්‍රතිලාභයෙන්ම හටගන්නා ධර්මයෝය. එබැවින් හටගන්නා ධර්ම සියල්ලම අන්‍ය ධර්මයන්ගේ හට ගැනීමට උපකාර වීමෙන් ප්‍රත්‍යෝ වෙති. තමන් ප්‍රත්‍යයෙන් හටගන්නා බැවින් ප්‍රත්‍යෝපන්නයෝද වෙති. නොහට ගන්නා වූ නිර්වාණ ප්‍රඥප්ති දෙක ප්‍රත්‍ය වනු මිස ප්‍රත්‍යෝපන්න නොවේ. යම්කිසි එක ඒ පැරග්‍රාෆ් එක ටිකක් කරුණු කියලා තියෙන නිසා ඉමුනේ අංකා. ඔව් ඔව්. එතකොට දැන් මේ තිරාශිය තමයි එතකොට මෙතන කතා කරන්නේ අයියා. දැන් අපි හොඳටම කතා කරන්න ගිය සතියේ දැන් මේ ප්‍රත්‍ය කියන එක හරිම මේ විශාල ධර්මයක් මේ තමා තේරුම් ගන්න තියෙන. එතකොට අර චතුරාර්ය සත්‍ය මේ හේතුඵල ධර්මය ප ဋ ාණ දේශනය. එතකොට ප ဋ ාණ දේශය තමයි ගැඹුරුම දේශනය in detail minute details ගිහිල්ලා තියෙන. එතකොට ඒක ඉගෙන ගන්න නම් හරියට දැනගන්න ඕනේ. ඒක නැවිගේට් කරන්න නැත්තම් එහෙම ඒක අර අපිට හරියට කරගන්න නැත්තම් ඒකේ තියෙන හරිම ආස්වාදය නැත්තම් ඒකේ රස අපිට ගන්න බැරි වෙනවා. ඒකේ ප්‍රතිඵල ගන්න බැරි වෙනවා. ඉතින් ඒකින්ද මේක හරියටම දැනගෙන කරොත් එහෙම අපිට එච්චර විශාල දෙයක් වුණත් අපිට මේ කිසිම වෙහෙසක් නැතුව මේක ඉගෙන ගන්න ඒකෙන් තියෙන ඒ සාරය ලබා ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. අපි ඔක්කොම ඒක දන්නවා. එහෙනම් තමයි අපි මේක ප ဋ ාණේ නැවත නැවතත් අපි මේක හරියට ඉගෙනගෙන මතක තියාගෙන ඒකේ තියෙන ආනිසංස ලබා ගන්න බලන්නේ. ඉතින් දැන් මේක ගත්තොත් එහෙම අර තිරාශිය ගත්තොත් එහෙම ප්‍රත්‍යෝපන්න ප්‍රත්‍යනීක. එතකොට මෙතනදී දැන් අර මම දෙපාරක් කිව්වේ ප්‍රත්‍ය ධර්මය මොනවාද කියලා. එතකොට ප්‍රත්‍ය ධර්මය කියලා ගත්තොත් එහෙම මොකක් හරි දෙයක උපකාරයක් නිසා ඉපදින්නා නැති චිත්තචෛතසික රූපයෝ ඉපදෙනවද? ඒ උපන් ධර්මයෝ පරම්පරා ඒ කියන්නේ දිගටම පැවතෙනවද? එතකොට පරම්පරා වශයෙන් ඒ උපන් ධර්මයෝ දිගටම පවතිනවද? ඒවා grow වෙනවද? ඒ කියන්නේ වැඩි දියුණු වෙනවද? එතකොට ඒ උපකාර ධර්ම වලට තමයි කියන්නේ ප්‍රත්‍ය ධර්ම කියලා. එතකොට ප්‍රත්‍ය ධර්ම ගත්තොත් එහෙම චිත්ත චෛතසික රූප නිර්වාණ ප්‍රඥාප්ති කියන පරමාර්ථ ධර්ම මේ පරමාර්ථ ධර්ම හතරයි ප්‍රඥාප්තියයි ඒ පංච ප්‍රකාර ධර්මයෝම ප්‍රත්‍ය ධර්ම වෙනවා. එතකොට චිත්ත චෛතසික රූප නිර්වාණ කියන පරමාර්ථ ධර්ම හතරයි ප්‍රඥාප්තියයි. ඒ පහම මේ ප්‍රත්‍ය ධර්ම විදිහට හඳුන්වනවා. හැබැයි ඒ කියන්නේ නංගි එතන පොඩ්ඩක් අහන්න චිත්ත චෛතසික රූප නිර්වාණ කියන හතර නම් දන්නවනේ. පරමාර්ථ ධර්ම හතර කියන එක ප්‍රඥාප්තිය කියන එක කට්ටිය දන්නවද අපේ ඔක්කොම? දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න. එතකොට විස්තර කියන්නේ. මොකද ඔතන ප්‍රඥාප්තිය ගැන කියලා නෑ වචන විතරනේ. ඒක කවුරු හරි දන්නේ නැති ඒක මොකද්ද ප්‍රඥාප්තිය කියන්නේ කියන එක?
එතකොට දැන් ප්‍රඥප්තිය කියලා ගත්තොත් එහෙම ඒ නේ කියන්නේ කවුරුත් මනම් කවුරු හරි ඒක අවශ්‍යද කියලා නැත්නම් ඒක කට්ටියම ඇත්ත දන්නව නම් බොරුවට අවශ්‍ය විස්තර නැහැ. කරන්න ඔව්. ඕනේ. ඔව්. හැමෝම කවුරුත් දන්නවාද? මාරික්කි එකක් කියන්න ඔව් ආ, පොඩ්ඩක් ඒක කියවන ප්‍රඥප්තිය. හොඳයි. ඔව්. දන්නේ ඔව්. ඒකෙදි ප්‍රඥප්තිය කියලා අපි කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි මේ එදිනෙදා ජීවිතයේදී අපි කතා කරනානේ අම්මා තාත්තා මේසය පුටුව මල ගස එහෙම කියලා අපි ඒ දේවල් වලට නමක් දීලා තියෙනවා. ඒක හඳුන්වන විදිහක් තියෙනවා. ඒක තමයි ප්‍රඥප්තිය කියලා අපි ඉස්සරහට ඒක අරගෙන යනවා. දැන් අපි මේසයක් කියලා කිව්වට ඒ මේසේ හැදිලා තියෙන්නේ මේ ලී වලින් එතකොට ඇන ගහලා ඒවා ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ පරමාර්ථ ධර්ම වලින් තමයි මේ රූප වලින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට සතර මහා භූත වලින් හැදුනට අපි ඒව ඔක්කොම එකතු කරලා දානවා මේසේ කියලා. ඒ වගේම තමයි දැන් මම කියන එක. මම කියලා දැන් උදයන්ති කියලා ඒ ඔක්කොම චිත්ත චෛතසික රූප ඒ ගොඩේ එකතුවට දානවා නමක් උදයන්ති කියලා. අර ඒ මම කියන ඒ ප්‍රඥප්තිය ඒක තමයි අර ලෝකයා කොහොමද දකින්නේ? අකේ ඒකට තව තව වචනයක් කියනවා නේද නංගි සම්මුතිය කියලා කියන්නත් පුළුවන් නේද? සම්මුතියක් කියනවා. ඔව්. ඒකෙන් නංගි දැන් අපි එදින්දා ව්‍යවහාරයේ භාවිතා කරන වචන තමයි මේ සම්මුතිය කියලා හඳුන්වන්නේ නේද? ඔව් ලෝක විවහාරය. ඔව්. මොකද මේ වචන සදාකාලිකනේ ඒව අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්වයක් නෑ ඒක නිතරම නිරන්තරයෙන්ම පවතින වචන නේද? ඒ කියන්නේ ඒවගේ ඒව ලක්ෂණ තියෙනවා. පවතිනවා. ඔව් ඒක ඇත්ත. එතකොට හරිම ඔව් අක්කා කියන්නකෝ. කියන්නේ. ඔව්. මේ එතකොට ඒ කියන්නේ දැන් ඒක අපි හොඳටම දැනගන්න ඕනේ. දැන් මේ ලෝකයක් ගත්තොත් එහෙම මේ පහ තමයි තියෙන්නේ. මේ පහ තමයි මේ පවතින්නේ. ඉතින් මේ පහෙන් තමයි හැදිලා තියෙන්නේ. මේ ලෝකය. ඉතින් එතකොට මේ පහම ප්‍රත්‍ය ඒ කියන්නේ යම් කිසි මේ දේක උපකාරයෙන් මේ තමයි මේ ධර්මය මේ ප්‍රත්‍ය කියන්නේ ඒ උපකාරක ධර්මයට. ඒ යම් කිසි දෙයක් නිසා ඇති වෙනවා නම් එතකොට ඒ උපකාර ධර්මයට තමයි ප්‍රත්‍ය කියලා කියන්නේ. ඒ යම් කිසි දෙයක උපකාරයෙන් චිත්තචෛතසික ධර්මය උපදිනවා නම් ඒව පවතිනවා නම් ඒ උපකාර ධර්මයට ප්‍රත්‍ය කියලා කියනවා. එතකොට මේක චිත්තචෛතසික රූප නිර්වාණ ප්‍රඥප්තිය පහම ප්‍රත්‍ය ධර්ම, උපකාරක ධර්ම. නං එතකොට දැන් හේතුඵල කියන වචන දෙකේදී හේතුව තමයි ප්‍රත්‍ය කියලා හඳුන්වන්නේ නේද? ඔව්. ඕනම හේතු මේ වෙන ධර්මයක් කියලා ඔව් ගත්ත ඒ යම් කිසි දෙයකට හේතු වෙන ධර්මය. ඒක පටලව ගන්න හොඳ නෑ හේතු ප්‍රත්‍යයත් එක්ක මල්ලි. ඒ කියන්නේ දැන් ඒක වැඩේ මේ වචනේම ප්‍රත්‍ය කොමන්ලි ඔක්කොම ප්‍රත්‍ය වලට හේතු තමයි. ප්‍රත්‍ය කියන වචනෙට තව නමන්නේ හේතුව. නමුත් ඒ ප්‍රත්‍ය ಜಾති 24ක් නේ කතා කරන්නේ මේ ප ဋ ාණ විස්තරයේදී. ඒ 24න් එකක නමත් හේතුව. හේතු ප්‍රත්‍ය පළවෙනි එක. ඒක නිසා සමහරවිට ඒක පොඩි පටලවෙනවා. ඒක පටලව ගන්න හොඳ නෑ. මොකද එතනදී හේතු ප්‍රත්‍යයට විශේෂ අදහසක් තියෙනවා. ඒ හේතු. නමුත් ප්‍රත්‍ය කියන්නේ අර ඔක්කොම හේතු තමයි. හේතු ප්‍රත්‍ය. හේතු කියන්නේ වචන දෙක එකයි. එතකොට මෙතනදී කියන්නේ මේ චිත්ත චෛතසික රූප නිබ්බාන ප්‍රඥප්ති කියන ඒ පහම හේතු වෙනවා තව දේවල් ඇති වෙන්න. ඒ පහයි කියන්නේ රූප චිත්ත චෛතසික රූප නිබ්බාන ඒ කියන්නේ ඒ හතරනේ පරමාර්ථ ධර්ම හතරකෝ. ඒ හතර කියන්නේ නිවන උනත් දැන් චිත්ත චෛතසික අපි දන්නවනේ කොහොමත් අපේ හිත සමග යෙදෙන චෛතසිකයි තව දේවල් ඇති කරනවනේ. ඒ තව දේවල් ඇති කිරීමේ ශක්තිය මේ පහටම තියෙනවා. චිත්ත චෛතසික වලට කොහොමත් තියෙනවා. රූප වලටත් තියෙනවා. එතකොට නිවනටත් තියෙනවා. නිවන හේතුවක් වෙන්න පුළුවන්. හැබැයි නිවන ඵලය නිවන තව දෙයකට හේතු වෙන්න පුළුවන්. එතකොට ප්‍රඥප්තිය තව දෙයකට හේතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු
මේසයක්. ඒක නිසා තව කෙනෙකුට තව මොන හරි හිතක් ඇති වෙන්න පුළුවන් ආරම්මන ප්‍රත්‍යක් විදිහට එන්නේ වගේ. ඒ කියන්නේ මේ සියලු දේවල් තව දෙයක් ඇති කිරීම පිණිස හේතු වෙන්න පුළුවන්. අන්න ඒක තමයි කියන්නේ. ඔය පංච ප්‍රකාර ධර්මයෝම ප්‍රත්‍යයෝ වෙති. හැබැයි වැදගත් කාරණේ ඔය පහම මේ ඵල වෙන්නේ නැහැ. මොකද නිවන ඵලයක් නෙමෙයි. ප්‍රඥප්තියත් ඵලයක් නෙමෙයි. අර තුන තමයි ඵල වෙන්නේ නේද? චිත්ත චෛතසික රූප කියන තුන. ඔව්. මොකද ප්‍රත්‍යෝපන්න කියලා කියන්නේ ප්‍රත්‍ය නිසා උපදින. එතකොට ප්‍රත්‍යෝපන්න කිව්වහම ඒක අයිති වෙන්නේ ඒක තමයි ඊළඟට කියන්නේ. ප්‍රත්‍යෝපන්න කිව්වහම නිර්වාණය ප්‍රඥප්තිය දෙයට ඇති වෙන්න දෙයක් නැහැ. ඒවා තියෙන ධර්ම කොහොමද? ඒවා පවතින ධර්ම. ඒක ආයේ අලුතින් හටගන්න කියලා දෙයක් නැහැ. ඉතින් ඒක නිසා නිර්වාණය ප්‍රඥප්තිය හැර අනිත් ධර්ම තුන චිත්ත චෛතසික රූපය ප්‍රත්‍ය නිසා උපදින ප්‍රත්‍යෝපන්න ධර්ම කියලා තමයි කියන්නේ. අන්නේ ඒ ඩිස්ටින්ක්ෂන් එක තේරුම් ගන්න එක හරීම වැදගත්. අනිත් එක නිවනයි ප්‍රඥප්තියයි ඵලයක් නොවන්නේ. එහෙම නැත්නම් ප්‍රත්‍යෝත්පන්නයක් නොවන්නේ different reasons වලට. නිවන ඵලයක් නොවන්නේ නිවන අලුතෙන් හටගන්න දෙයක් නෙමෙයි. නැති නිසා. ඔව් ඒක අලුතෙන් හටගන්නව නෙමෙයි. ඒක නිකන් අන්කවරින්. අවිද්‍යාව පහවීමෙන් අපේ චිත්තසංතානවල අවිද්‍යාව පහවීම නිසා ඒක එතකොට පේන්න ගන්නවා කියන අදහස. ඒක තියෙනවා වගේ. දැන් අර ලයිට් එකක් දැම්මහම අඳුර නෑනේ. ඒ වගේ. ඒක අලුතෙන් හටගන්න දෙයක් නෙමෙයි. එතකොට ඒ රීසන් එකෙන් තමයි නිවන කියන එක ඵලයක් එහෙම නැත්නම් ප්‍රත්‍යෝත්පන්නයක් නොවන්නේ. ප්‍රඥප්තිය ඵලයක් නොවන්නේ. ඒක in the first place ඒකත් හටගත්තු දෙයක් නෙමෙයිනේ. දැන් මේසය කියන වචනේ නිකන් අපි නම් කිරීමක් නේ. එතන මේසය කියලා දෙයක් හටගත්තේ නෑනේ. එතන දෙයක් නැහැනේ මේසය කියලා අපිට කියනවා විතරයි. නිකන් දුන්න නම. එතන දැන් තියෙන්නේ සතර මහා භූත මිසක් ඒ එනර්ජි ටික පඨවි ආපෝ තේජෝ වායෝ කියන එනර්ජි ටික මිසක් මේසය කියලා දෙයක් නැහැ. මේසය කියන්නේ නමක් පමණයි. ඉතින් ඒකින්ද ඒක අලුතෙන් හටගත්තු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ නොතිබිලා හටගත්තු දෙයක් නෙමෙයි ප්‍රඥප්තිය. අන්න ඒක නිසා ඒක ඩිස්ටින්ක්ෂන් එක වැදගත් කියන්නේ මේ මම අර එක ඔය ධම්ම ඩිස්ටෝට් කරන අයගේ කොච්චර මේ මූලික අවබෝධය නැහැද කියන්නේ අර මට එක යාළුවෙක් කිව්වා ඔය බණ ඩිස්ටෝට් කරන හාමුදුරුවෝ කෙනෙක් කියනවලු ත්‍රිකෝණය දැන් හැමදේම වෙනස් වෙනවා කියනවනේ අනිත්‍ය ස්වභාවය ගැන. එතකොට දැන් ත්‍රිකෝණය කවදාවත් මේ කෝණ තුනක් තියෙන එක නේක වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවලු. ඔව් අන්න ඉතින් බලන්න දැන් ත්‍රිකෝණය කියන්නේ ප්‍රඥප්තියක්නේ. ඔව් ඒක කවදාවත් වෙනස් වෙන්නේ ඒ ඔය අනිත්‍ය බොහොම වැරදි විදිහට ඩිෆයින් කරනවානේ සමහර අය. ඉතින් මේ එතකොට කියනවලු දැන් ත්‍රිකෝණය කොහොමද වෙනස් වෙන්නේ? ත්‍රිකෝණයට කෝණ තුනම තමයිලු. අන්න ඒ වගේ. ඉතින් දැන් බලන්න මේ වගේ අර තාම හොඳින් පැහැදිලිව අවබෝධය තියෙන කෙනෙකුට එහෙම වෙනස් වෙන්න බෑ. ඒක තේරෙනවනේ. කියපු ගමන් අපිට තේරෙනවනේ ත්‍රිකෝණය කියන්නේ හටගත්තු දෙයක් නෙවෙයි. ත්‍රිකෝණය කියන්නේ නමක් ප්‍රඥප්තිය. සම්මුතිය. ඒක වෙනස් වෙන්න දෙයක් නෑ. ඒක හැමදාම තියෙන වචන හැමදාම තියෙනවා නේද? ඒක පමණයි. ඒක ප්‍රත්‍යෝත්පන්නයක් නෙමෙයි. ඔව්. හේතුන්ගෙන් හටගත්තේ නෙමෙයි. කුමාරි අපිට කියන්න බෑද හේතුකාරක කියන එක. හේතුකාරකයක් නැතුව සමහර ඒවා ඇති වෙනවා සමහර ඒවා හේතු නැතුව හේතුකාරක නැතුව. එතකොට අපිට අර හේතු මික්ස් අප් වෙන්නේ නෑ නේද? අර වචනේට අර වචනේ ඔව්. එතකොට නිර්වාණයයි ප්‍රඥප්තියයි මේ හේතුකාරක නෙමෙයි කියලා කියන්න පුළුවන් නේද? හේතුකාරක කියන අර්ථය මොකද? හේතුකාරක නෙමෙයි ගමනේ. ප්‍රත්‍යෝත්පන්න නෙමෙයි. ඵලයක් නෙමෙයි. හේතුකාරක වෙනවා. ඒවා හේතුකාරක වෙනවා. නිවන සහ ප්‍රඥප්තිය තව දෙයකට නිවන සහ ප්‍රඥප්තිය තව දෙයක් ඇති කිරීමට හේතු වෙනවා. හේතුකාරක වෙනවා ඔයා කියන්නේ. ඔව්.
ප්‍රත්‍යක් හරි. වෙනවා. අපි ධර්මයේ තියෙන වචන පාවිච්චි කරොත් හොඳයි අලුත් හේතුකාරක කිව්වොත් ඉතින් ඒක අපේ අවබෝධයට කමක් නැහැ නේ. ඔයා කිව්වේ වචන දෙක මික්ස් අප් වෙයි කියලා මික්ස් අප් ඒකයි වෙන මම නිසා. හිතුවේ. ඔව්. හැබැයි නිර්වාණයයි ප්‍රඥාප්තියයි ඔව්. මේ ඵලයක් නෙමෙයි. right. ඔව්. ඔව්. හේතුවක් කුමාරේ වෙනවා. ඔව්. ඔව්. කුමාරි මේ අර සම්මත ධර්මය අසම්මත ධර්ම කියලා වචන දෙකක් තියෙනව නේද? සම්මත අසම්මත. ඒක මොකද්ද? ඒ සම්මත කියන්නේ දැන් ඔය ප්‍රඥප්තිය. අසම්මත ධර්මයක් කියන්නේ නිවන කියලා. මම ඒකත් බණක තමයි ඇහුවේ. ඒ වචන දෙකෙන් මට නිකන් අර අවබෝධය ලේසින් දැන් මේ සාරමය සම්මත නම්නේ. සම්මතනේ. සම්මුති කියන වචනේ තියෙන්නේ. සම්මුතිනේ අහලා තියෙන්නේ. සම්මුති වෙන්නේ නැතිව එතකොට සම්මුතිය කියන්නේ ප්‍රඥාප්තියටම තමයි. තමයිනේ. අසම්මත ධර්ම කියන්නේ නිවනට නේද? එහෙම එකක් මම තව නෑ ඒ ඔයා කියන්නේ අසංකත කියන එක. අසංකතද? සංකත අසංකත. ඔයා කියන්නේ සංකත අසංකත. ඔව් ඒ කියන්නේ සංකත අසංකත කියන්නේ දැන් මේ අපි ඇත්තටම කතා කරපු දෙම දෙක. තමයි. ඔව්. සංකත කියන්නේ යම් හේතු නිසා. නිසා හටගන්න දේවල්. ඔව් අනිත් එක අපි හැමදාම කතා නම් දීලා තියෙන නම්. මේසෙට මේසෙනේ කියන්නේ. නෑ. සංකතනේ දැන් කිව්වේ. ඔව්. ඒක හේතුන්. සංකත කියන්නේ හේතුවක් නිසා හටගන්න දේවල්. එතකොට චිත්ත, චෛතසික, රූප කියන්නේ සංකත ධර්ම. සංකත. හරි. ඔව්. අන්න හරි. එතකොට නිවන සහ ප්‍රඥාප්තිය අසංකත. අන්න හරි. එන්නේ මේකක් කාලා තිබුණා මහත්. අසංකත කියන එකේ තේරුම එතකොට මොකක්ද එතකොට? හේතුවක් නිසා නෙමෙයි හටගන්නේ. හරි. ඒ කියන්නේ ඒක කොහොමද තියෙනවා නිකන් තියෙනවා. දැන් නිවන කියන එක තියෙනවා. දැන් තියෙනවා වැහිලා හරි තියෙනවා. වැහිලා තියෙන්නේ. ප්‍රඥාප්තිය කියන එක ඒක හේතුවක් නිසා නෙමෙයි හටගන්නේ. ඒක නිකන් දාපු නමක්. ඒක තියෙන වෙනස ඒකයි. නිවනේ ප්‍රඥාප්තිය. සම්මුතියේ තියෙන නම්. කියන්නේ අපි දැන් මේසෙනේ කියන්නේ. අන්න හරි. හේතුව නැති වීමෙන් ඒව නැති වෙනවා. නිවන හේතුව නැතිින්ද නැතිවීමක් නැහැ. නෑ. ඔව්. අන්න හරි. ඔව්. හරි. ඒක පැහැදිලිද කියලා ඔක්කොටම මල්ලි පැහැදිලි. ඔව්. පැහැදිලි කියලා මම හිතනවා. අකලට මොකද තව ප්‍රශ්න තියෙනවද සම්බන්ධයෙන් නැත්නම් අපි ඉදිරියට යමුද? හොඳයි නම් අපි ඉදිරියට යමු. ඊට පස්සේ එතකොට ප්‍රත්‍ය ධර්ම 5යි ප්‍රත්‍යෝපන්න ධර්ම 3යි ඊට පස්සේ අපි බලමු අනිත් එක යම්කිසි එක ප්‍රත්‍ය ධර්මයක්මද යම්කිසි ඵලයක් ඇති කිරීමෙහි සමත් නොවේ. එක් ප්‍රත්‍යක් තමන් විසින් ඇති කරන ඵල ධර්මය ඇති කිරීමට සමත් වන්නේ තවත් ප්‍රත්‍යයන් ඒ ඵලය ඇති කිරීමට සහාය වුවහොත්ය. එබැවින් යම්කිසි එක් ප්‍රත්‍යයකින්ම හටගන්නා ධර්මයක්ද නැත්තේය. ප්‍රත්‍යයෙන් උපදනා කවර ධර්මයක වුවද ඉපදීම වනුයේ ප්‍රත්‍ය ධර්ම බොහෝ ගණනක උපකාරය ලැබීමෙනි. අපේ දහම් පොත්වල මේ අසවල් පිනේ විපාකයය, මේ අසවල් පාපයේ විපාකයේ යනාදීන් ඇතැම් තැනක එක් ඵලයකට එක් ප්‍රත්‍යක් දක්වා තිබෙන්නේ ඒ ඵලයෙන් ඇතිවීමට එක්විය යුතු බොහෝ ප්‍රත්‍යයන්ගෙන් ප්‍රධාන ප්‍රත්‍යයන් දැක්වීම වශයෙනි. ඒකත් හරි වැදගත්. ඒ කියන්නේ දැන් එක මේ ප්‍රත්‍ය ධර්මයක්ම නෙමෙයි මේ උදව් වෙන්නේ ඒ ඵලය නිර්මාණය කරන්න. ඒ කියන්නේ ප්‍රත්‍යෝපන්න ධර්ම ඇති කරන්න මේ එක ප්‍රත්‍යක් නෙමෙයි. අපි දන්නා ප්‍රත්‍ය ගොඩාක් එකතු වෙලා තමයි ඒ ඵලය ඇති කරන්නේ. ඉතින් එතකොට දැන් අපි කිව්වට මේ දැන් අර දන් දුන්නාම අපිට ලැබෙනවා. දැන් අපි කවුරු හරි හොඳට ඉන්නකොට අපි කියන්නේ අනේ මිනිස්සු ගියාත්මේ ගොඩක් දන් දීලා ඇති කියලා. එහෙම කියනවානේ. එතකොට ඒ කියන්නේ ඒක අපි දැන් ඒකේ විපාක කියලා ඒ පිනේ විපාක කියලා කිව්වට ඒ ප්‍රත්‍ය ගොඩක් එකතු වෙලා තමයි ඒ ප්‍රතිඵලය හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා එකක් අපි highlight කරන්නේ මොකද ඒක වෙන්න පුළුවන් මේ leading නැත්තම් main මේ හේතුව.
හැබැයි ඒක විතරක් නෙමෙයි ගොඩක් ප්‍රත්‍යයන් එකතු වෙලා තමයි ඒ ඵලය නිර්මාණය වෙන්නේ මේ at the end. එතකොට ප්‍රත්‍යයයි කියනු ලබන උපකාරක ධර්මය උපකාරත්වයෙන් එකක් වුවද උපකාරත්වයේ බොහෝ ප්‍රභේද ඇත්තේය. බොහෝ ආකාර ඇත්තේය. ඒ උපකාර වන්නා වූ ආකාරයන්ට උපකාරක ශක්තිය හෝ යයි කියනු ලැබේ. උපකාරක ධර්මය අනිකකි. උපකාරක ශක්තියයි කියනු ලබන ප්‍රත්‍ය ශක්තිය අනිකකි. උපකාරක ධර්මය අනෙකකි උපකාරක ශක්තියයි කියනු ලබන ප්‍රත්‍ය ශක්තිය අනෙකකි. ඒ උපකාරක ශක්තිය ප්‍රත්‍යයයි කියනු ලබන උපකාරක ධර්මයෙහි ඇතියකි. උපකාරක ධර්මය වූ ප්‍රත්‍ය තේරුම් ගැනීමට වඩා ඒ ප්‍රත්‍යයන්හි ශක්ති විශේෂ තේරුම් ගැනීම අපහසුය. ප්‍රත්‍ය කතාවෙහි දත යුතු ප්‍රධාන දෙය ප්‍රත්‍ය ශක්තියය. එබැවින් එය තේරුම් ගැනීමට විශේෂයෙන් උත්සාහ කළ යුතුය. ගසක ඇතිවීමට හා පැවැත්මට බීජයද, පොළොවද, ජලයද, වාතයද, හිරු එළියද තවත් නොයෙක් දේද උපකාර වේ. ගසට බීජය උපකාර වන්නේ එක ආකාරයකිනි. පොළොව උපකාර වන්නේ එයට වෙනස් වූ ආකාරයකිනි. ජලය උපකාර වන්නේ ඒ දෙකටම වෙනස් වූ අන් ආකාරයකිනි. වාතාදී උපකාර වන්නේ එකිනෙකට වෙනස් වූ ආකාරවලිනි. මෙසේ ඒ දෙයට ඒ දෙය නොයෙක් අයුරින් උපකාර වන බව දත යුතුය. ඒ දෙයට උපකාරක ධර්ම අතුරින් ඇතමෙක් මූල භාවයෙන් උපකාරක වෙති. සකල ධර්මයෝම ආරම්භන භාවයෙන් උපකාර වෙති. ඇතැම් ධර්ම කෙනෙක් අධිපති භාවයෙන් උපකාර වෙති. ඇතැම් ධර්ම කෙනෙක් අනන්තර භාවයෙන් උපකාර වෙති. ඇතැම් ධර්ම කෙනෙක් සහජාත භාවයෙන් උපකාර වෙති. එසේ ඇත්තා වූ උපකාර වීමේ අනේකාකාරයන්ගේ වශයෙන් තථාගතයන් වහන්සේ මේ ප්‍රස්ථාන ප්‍රකරණෙහි ප්‍රත්‍ය සූවිස්සක් වදාළසේක. එතනදී අකා ඒකෙදි කියන්නේ මේ ඒ කියන්නේ ප්‍රත්‍ය ශක්තිය එකිනෙකට වෙනස්. ඒ කියන්නේ එක ප්‍රත්‍ය දැන් අපිට ප්‍රත්‍ය තියෙනවානේ. දැන් ප්‍රත්‍ය කියන්නේ යම් කිසි දෙයකට ඇති වෙන්නට හරි පවතින්නට හරි උපකාර වෙන දේවල් ප්‍රත්‍යයන් කියන්නේ. එතකොට ඒ ප්‍රත්‍ය ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ ශක්ති විශේෂයන් වෙනස්. එතකොට ඒ ශක්ති විශේෂයන් තේරුම් ගන්න ගොඩක් අමාරුයි කියලා කියන. ඒ කියන්නේ දැන් ඒ ප්‍රත්‍යයට යම් කිසි දෙයක් කරන්න නම් ශක්තියක් තියෙන්න ඕනේනේ. එතකොට ඒ ප්‍රත්‍ය ඒ ශක්තියෙන් තමයි අනිත් ධර්මයට උපකාර වෙන්නේ. ඉතින් අර දැන් ඔය උදාහරණේ මට මතකයි අර අපි යහපු මේ දේශනයේදී ඒකෙදිත් ගත්තේ මේ උදාහරණෙම තමයි කොහොමද පොල් ගහක් පොල් ගෙඩියක් කොහොමද ගහක් ඇති කරන්නේ. එතකොට ඒ ගහ ඇති වෙන්න මේ පොල් ගෙඩිය උදව් වෙනවා වගේ. ඒකට හැබැයි පොල් ගෙඩිය විතරක් තියලා මදි. ඒකට වතුර ඕනේ, වාතය ඕනේ, උණුසුම ඕනේ. ඒවා ඔක්කොම තියෙනවා. හැබැයි මොකද්ද මූල වශයෙන්? ඒ කියන්නේ මොකද්ද මේ හේතුව ඒක ඇති වෙන්න? ඒ වගේ එක විදිහට එක ආකාරයෙන් මේ ප්‍රත්‍ය ධර්මයන් උදව් වෙනවා. ඒ අර කිව්වා වගේ මූල විදිහට ගන්නවා නැත්නම් අධිපති විදිහට ගන්නවා නැත්නම් ගන්න අරමුණ වශයෙන් දිගින් දිගටම පැවතීම වශයෙන් අර ඒ වගේ එක ආකාරයෙන් මේ ප්‍රත්‍ය ධර්මයන් මේ ප්‍රත්‍යෝපන්න ධර්මයන් ඇති කරන්න උදව් වෙනවා. ඉතින් එතකොට ඒවා තමයි මේක 24ක් කියලා මේ ප ဋ ාණේ බුදුහාමුදුරුවෝ බෙදලා දැක්කුවේ ඒ 24 තමයි. අක්කා ඒක තවත් මොනවා හරි ඇඩ් කරන්න තියෙනවද? නෑ නංගි එතන අර වැදගත් කරුණ ඒ කියන්නේ එක ඵලයකට එක හේතුවක් විතරක් නෙමෙයි ගොඩාක් හේතු තියෙනවා කියන එක වැදගත් නේ. එතකොට අපි හුඟක් වෙලාට දැන් අපි අර හිතකට අපි කියනවනේ දැන් ලෝභ සිතක් එන්න
අපේ වේදනාව හේතු වුණා සුඛ වේදනාව. නමුත් සුඛ වේදනාව එක බොහොම ප්‍රොක්සි ඇන් මේන් එක විතරයි. නමුත් ඊට යටින් තියෙන සංඥාවල් අර තව ගොඩාක් දේවල් යටින් හේතු වෙනවා. අන්න ඒ වගේ. එතකොට අපි අර හේතු පටිච්චසමුප්පාදයේදී අපි කියන්නේ එකක් වේදනා පත්‍ය තණ්හා කිව්වට වේදනාව විතරක් නෙමෙයි ඊට වඩා තවත් ගොඩාක් වැඩ කරනවා කියන කාරණය තමයි මෙතන ඒක. එතකොට අනිත් එක තමයි මේ ශක්තිය තේරුම් ගැනීම. ඒ කියන්නේ කොහොම ඇත්තටම මෙතන සයන්ස් එකනේ මේ කතා කරන්නේ. එනර්ජි ට්‍රාන්ස්මිෂන් එකකින් එනක එනර්ජි එකක් තව එනර්ජි එකට හැරෙන්නේ කොහොමද? දැන් මේ එළියේ තියෙන වර්ණ දැන් අපි මේ දකින්නවා කියන එකම මේ එළියේ තියෙන වර්ණ රූපයනේ මේ රෙටිනා එකේ වැඩිමින් ඒක දැකීමක් විඥානයක් බවට පරිවර්තනය වෙන්නේ. ඒක දෙන්නේ අර ආරම්මන ශක්තිය. එතනින් තමයි එනර්ජි එක දෙන්නේ. වර්ණ රූපයක තියෙනවා ආරම්මන ප්‍රත්‍යය කියන්නේ ආරම්මන මේ ඒ ශක්තිය ඒ එනර්ජි ට්‍රාන්ස්මිෂන් එක වෙනවා විඥානයක් උපද්දවන්න. එතකොට අන්න ඒ වගේ. එතකොට මේ ප්‍රත්‍ය ශක්තිය තේරුම් ගැනීමත් වැදගත් කියන එක තමයි අනිත් කාරණේ මේ පැරග්‍රාෆ් එකකින් කියන්නේ. කොහොමද එක ප්‍රත්‍යයකින් කොහොමද අනිත් ප්‍රත්‍යෝත්පන්න ධර්මය එහෙම නැත්නම් ඵලය ඇති කරන්න එනර්ජි එක දෙන්නේ. ඔව් අනිවාර්යයෙන්. අය මන් දන්නේ මම මේ ගෲප් එකට දැම්ම අර මේ එක වීඩියෝ එකක් කරපු දැන් අලුත් සයන්ස් වලින් කොහොමද මේක මායාවක්ද කියලා හොයාගෙන යනවා කියලා ඉලෝන් මාස්ක්ලා මන් දන්නේ කට්ටියට බලන්න පුළුවන් වුණාද කියලා. ඒක බලන්න බැරි වුණා නංගි මම දැක්කවා දාලා තියෙනවා. ඒ කියන්නේ ඒකෙදි තේරෙනවා ඒක බලනකොට ඇත්තටම ඇසලට කඳුළු වෙනවා අපේ මේ සම්මා සම්බුදුවරයන් වහන්සේ කොච්චරනම් අවුරුදු 2600කට කලින් මේ ලෝකය දැක්ක විදිහ මේ දැන් මේ අපි මේ චුට්ටක් හොයාගෙන යනකොට ඒව කොහොමද දැන් මේ ඔක්කොම තියරිස් කරලා රිසර්ච් කරලා ඔක්කොම මේ සයන්ටිෆිකලිනේ මේ චුට්ටක් හොයාගන්න හදාන්නේ. ඉතින් බුදුහාමරන්ගේ සම්මා සම්බුද්ධ ඥාණයට ඒවා අවුරුදු 2600කට කලින් හම්බුනේ කොහොමද කියන එක ඇත්තටම කවුරු හරි බැලුවේ නැත්නම් ඇත්තටම මම කියනවා බලන්න කියලා. ඒක ඇත්තටම හරිම ලස්සන මේ වීඩියෝ එකක් ඒක හරි ලස්සනට කරලා තියෙනවා. මේ මායාවක් කියන එක. මේ ඒක තමයි ඒක මාත් ෂෙයා කළා නංගි මේ Facebook වල එහෙම ඒක ඇත්තම හරිම මේ ඇත්තටම හරිම ලස්සනයි. ඔව්. ඒකනේ කර මේට්‍රික්ස් ෆිල්ම් එකට සම්බන්ධයි ටිකක්. අන්න හරි අයියා හැමතිස්සෙම මේක කියන හින්දා මට මතක් වුණා. ඒ කියන්නේ ඒක අර සිමියුලේෂන් එකක් කියලා මේ කොහොමද මේවා කරන්නේ අපි මේ ඔක්කොම ඉන්න ප්ලේයර්ස්ලා නේද මේ ලෝකේ ඒවා ඔක්කොම කොහොමද ක්වොන්ටම් සයන්ස් වලින් මේ වෙන්නේ කියලා ඇත්තටම අර අපි හැමතිස්සෙම මේ ධර්ම සාකච්ඡාවේ කතා කරන ඒවා තමයි අපි මේ කම්පියුටර් මේ ගේම් එකක ඉන්න ප්ලේයර්ස්ලා වගේ. ඒක ඇත්ත ඒ කියන්නේ මම මට රීල් බයි ධර්ම කියලා දාලා තියෙනකද ඔයා? අක්කා රීල් බයි ධර්ම කියලා දාලා තියෙනකද ඔයා? අන්න හරි ඒක. ඇත්තටම ඒක හරි ලස්සන වීඩියෝ එකක්. ඒක අපි කියන්නේ මායාවක් කියලානේ බුදුහාමුදුරුවෝ මේක කියන්නේ. ඉතින් මේ මායාව කියන එක අනිවාර්යෙන් ඒක පෙන්නනවා කොහොමද කියලා. අනික මට මතක් වුණා අර ආනාපාන සති භාවනා කරනකොට ඒක දිගින් දිගට යනකොට අර පෙන්නනවා කියනවානේ මේ පේනවා කියනවානේ අර ඇඟ දූවිලි වගේ නිකන් මේ වෙනවා කියලා. අර ඒවා කොහොමද මේ අර වේගෙන් යන නිසා තමයි අපිට හැමදේම එකක් වගේ පේන්නේ. ඒ ඔක්කොම ටික එතන මේ වීඩියෝ එකේ ටච් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ හරි එන්ලයිට්නින් මට මේක කරනකොට මේ ප්‍රත්‍ය ධර්මයන්ගෙන් හටගෙන තියෙන නිසා ඒක මට මතක් වුණා. මේ ඇත්තටම මේ බලන්න හම්බුනොත් වෙලාවක් බලන්න කියලා ඉල්ලනවා. ඔය ඇත්තටම ඒ විදිහට මේ ලෝකෙ දකිනකොට මේ බුද්ධාගම තේරුම් ගන්න හරි ලේසි. ඒ කියන්නේ බුදුහාමුදුරු මේ හැම ආකාරයෙන්ම කියන්නේ අපි හැදිලා තියෙන්නේ මේ මෙන්න මේ ධර්මතාවලින් ඒ ධර්මයෙන් හැදුන හැමදේම මේ වෙනස් වෙනවා. ඉතින් ඒ වෙනස් වෙන ලෝකේ චක්‍රයක තමයි අපි මේ සැරිසරන්නේ. ඉතින් ඒකෙන් මිදෙන්න නිවන අවබෝධ කළ යුතුයි කියන එක තමයි ඒකෙන් පැහැදිලි වෙන්නේ. ඉතින් ඒ විදිහට දැන් අතරම දැන් අපි ගේම් එකක ඉන්නවා කියන එක මේ ඔළුවට දාගත්තොත් මම හිතන්නේ අපි මේ එදිනදා ජීවිතේ අපි මුහුණ දෙන හැම ප්‍රශ්නයක්ම මේ බලන විදිය, තේරුම් ගන්න විදිය, අවබෝධ වෙන විදිය දරා ගන්න ලේසි. මොකද මේ ගේම් එකේ ඉන්නකොට මේ දේවල් වලට අපි මුහුණ දෙන්න ඕනේ. ඒතකොට අපි හැමදේම
උපේක්ෂාවෙන් දරා ගන්න ඕනේ. ඒක තමයි අටලෝ දහමට කම්පා වෙන්න එපා කියලා කියන්නේ. ඔව්. නේද? ඒ ඔක්කොම ඔව්. හරි පැහැදිලි. ගොඩක් පිං. ඔව්. ඒකේ අර අයියා කියන විදිහ අර ඔක්කොම based on data කියන එකනේ. දැන් මේක meta ඔව්. කියන එකනේ යන්නේ. එතකොට data කියන එක ඒගොල්ලෝ දැන් මේවා කරන්නේ සංකාර. දැන් අපි කියන්නේ කර්ම හින්දානේ අපි මේ දිගින් දිගට යන්නේ කියලා. ඉතින් ඔව්. ඇත්තටම එහෙම බැලුවම ගේම් එක පවතින්නේ ඒ data හින්දා. ඉතින් එතකොට ඔව්. ඒ data ඇත්තටම ඒක අර හරි මේ විදිහට හරි දාලා connected. තියෙන විදිය හරි ලස්සනයි. ඔව් connected. ඒක ඇත්ත. ඉතින් ඒ data මේ හැදෙන්නේ මේ නාම රූප ධර්මයන් නිසානේ. ඉතින් හරිම enlightening. ඇත්තටම දැන් අර මම තව කියන දේ තමයි මේ අපි AI robotsලා වගේ කියලා හිතනකොටත් ඒක තේරුම් ගන්න ලේසි. ඒ කියන්නේ දැන් AI robotsලාගේ මේ උදාහරණයක් කියන්නේ AI කියන්නේ මනසට සාපේක්ෂ කළොත් අපේ නාම ධර්ම වලට එතකොට රොබොට්ගේ ඇඟ හැදිලා තියෙන රූප ධර්ම වලින්. එතකොට ওই දෙකෙන් තමයි අපි හැදිලා තියෙන්නේ. එතකොට ඒ AI රොබොට් හිතනවා නම් මම ඇත්ත පුද්ගලයෙක් මේ මගේ දේවල් කියලා හිතනවා නම් ඒක කොච්චරක මේ తాවකාලික දෙයක්ද? ඔව් ඔව්. ඒ විදිහට ඒක දකින්න පුළුවන්. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. ඒක මම මේ ටික කියවන්නනේ දැන්. ප්‍රත්‍ය වන්නා වූ එක් ධර්මයක නොඑක් ශක්තිය නැති බැවින් එක් ධර්මයක්ද ප්‍රත්‍ය බොහෝ ගණනකට අයත් වේ. එක් ධර්මයක් වූ ලෝභ මූල ස්වභාවයෙන් උපකාර වීම වශයෙන් හේතු ප්‍රත්‍ය වේ. චිත්ත චෛතසිකයනට ආරම්මන භාවයෙන් උපකාර වීම වශයෙන් ආරම්මන ප්‍රත්‍ය වේ. ගරු කොට අරමුණු කළ යුතු ස්වභාවයෙන් ආරම්මනාදී ප්‍රත්‍ය වේ. අනතුරු උපදනා චිත්ත චෛතසිකයනට උපකාර වීම වශයෙන් අනන්තර ප්‍රත්‍යද සමනන්තර ප්‍රත්‍යද වේ. එක්ව ඉපදීම වශයෙන් උපකාර වීමෙන් සහජාත ප්‍රත්‍ය වේ. අන්‍යෝන්‍ය වශයෙන් උපකාර වීම වශයෙන් අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වේ. එක්ව උපදනා චිත්ත චෛතසිකයන්ට ආධාර වීම වශයෙන් නිෂ්ක්‍රිය ප්‍රත්‍ය වේ. කුසලාදී ධර්මයන්ට බලවත් හේතු වීමෙන් උපනිශ්‍රය ප්‍රත්‍ය වේ. පසුව ඉපිද పూర్වෙහි උපන් රූපේනට උපකාර වීම වශයෙන් පච්චාජාත ප්‍රත්‍ය වේ. අනතුරු උපදනා ලෝභයට තමාගේ ස්වභාවය ගැන්වීම වශයෙන් ආසේවන ප්‍රත්‍ය වේ. එක්ව උපදනා චිත්ත චෛතසිකයන් හා මිශ්‍ර වීම වශයෙන් සම්පයුක්ත ප්‍රත්‍ය වේ. රූපේනට අමිශ්‍ර භාවයෙන් උපකාර වීම වශයෙන් විප්‍රයුක්ත ප්‍රත්‍ය වේ. විද්‍යමානත්වයේ උපකාර වීම වශයෙන් අත්ති ප්‍රත්‍යද අවිගත ප්‍රත්‍යද වේ. අවිද්‍යමානත්වයෙන් උපකාර වීම වශයෙන් අත්ති ප්‍රත්‍යද විගත ප්‍රත්‍යද වේ. අන්‍ය ධර්මයන්ද එසේ ඒ ධර්මයන්හි ඇති අනේක ශක්තියින්ගේ වශයෙන් අනේක ප්‍රත්‍යභාවයට පැමිණෙන හැටි තේරුම් ගත යුතුය. එතකොට එක උදාහරණයක් අරගෙන ඒක කොහොමද ප්‍රත්‍යවීම වශයෙන් මේ ඒ ධර්මයන්ට මේ දේවල් වලට උපකාර වෙන්නේ කියලා දැන් එක ධර්මයක් තමයි ලෝභ මූල සිත. එතකොට ලෝභ මූල සිත හේතු වශයෙන් එහෙම ප්‍රත්‍ය වෙලා උදව් වෙනවා චිත්තචෛතසිකයනට ඇති වෙන්නේ. එතකොට ආරම්මන වශයෙන් එතකොට මේ ඔක්කොම එක ලෝභ මූල ස්වභාවය කොහොමද එක ආකාරයෙන් අනිත් ප්‍රත්‍ය අනිත් ධර්මයන් උපදින්නට නැත්තම් පවතින්නට හේතු වෙන්නේ කියලා තමා ඒ කියන්නේ හැම දැන් මේක ගත්තොත් එහෙම සමහර ඒවා තියෙන හැම එකටම මේ වෙන්නේ මෙතන හැම එකටම වගේ ඒ ලෝභ මූල ස්වභාවය උදව් වෙනවා මේ හැම ප්‍රත්‍යක ආකාරයෙන්ම. ඉතින් එතකොට ඒ අනේක ශක්තියින් වශයෙන් අනේක ප්‍රතිභාවයට පැමිණෙන හැටි. එතකොට ඒක ධර්මයක් ගත්තොත් নানা ප්‍රකාර විදිහට ඒක මේ හේතු වෙනවා කියන්නේ උපකාර වෙනවා අනිත් ධර්මවල ඉපදීමටයි පැවතීමටයි. ඉතින් එතකොට මේ අපි මේවා පස්සේ දිගට කතා කරන නිසා මම හිතන්නේ මේ ඒක මම හිතන්නේ හැමෝටම ඒක තේරෙනවා. ඒක එකම දේ කොහොමද අනිත් එක ආකාරයෙන්
උදව් වෙන්න පුළුවන් කියලා. එක් එක් ප්‍රත්‍යක් පිළිබඳ ප්‍රත්‍යය, ප්‍රත්‍යෝපන්නය, ප්‍රත්‍යනීකය කියා ධර්ම කොටස් 3ක් දත යුතුය. ත්‍රිරාශිය කියනුයේ ඒ ධර්ම කොටස් 3ටය. එහි ප්‍රත්‍යය anu යම්කිසි ශක්ති විශේෂයකින් අන්‍ය ධර්මයකට උපකාර වන ධර්මයය. ප්‍රත්‍යෝපන්නේ anu යම්කිසි ප්‍රත්‍ය ධර්මයක් නිසා ඇති වූ ධර්මයය. ප්‍රත්‍යනීකය anu යම්කිසි ප්‍රත්‍යයක ප්‍රත්‍යෝපන්න භාවයට නොපැමිණ ධර්මයෝය. ප්‍රත්‍ය, ප්‍රත්‍යෝපන්න, ප්‍රත්‍යනීක විභාගය පහසු වන සඳහා ත්‍රිරාශියෙහි රූප ධර්ම සමූහය, චිත්තජ රූපය, ප්‍රතිසන්දි කර්මජ රූපය, බාහිර රූපය, ආහාරජ රූපය, ඍතුජ රූපය, අසඤ්ඤ සත්ත්ව කර්මජ රූපය, ප්‍රවෘත්ති කර්මජ රූපයයි සත් කොටසකට බෙදා දක්වා තිබේ. එතකොට මේකෙදි ඒ කියන්නේ දැන් අපි ඉගෙන ගන්න යනවානේ ත්‍රිරාශිය ඉගෙන ගන්නකොට රූප 28 ගත්තොත් එහෙම රූප 28 මේ 7කට කඩලා තියෙනවා කියනවා. මේ චිත්තජ රූප, ප්‍රතිසන්ද කර්මජ රූප, පාහිර, ආහාරජ, ඍතුජ, අසඤ්ඤ සත්ත්ව කර්මජ රූප, ප්‍රවෘත්ති කර්මජ රූප කියලා අර රූප කොටස් ටික කඩලා තියෙනවා. එතකොට ඒක ලේසි අපිට කියන්න මේ රූප ධර්මයන් ප්‍රත්‍යනීකයි ප්‍රත්‍යෝපන්නයි එහෙම කියලා අපිට ලේසි. නැත්නම් අපි රූප 28 ගත්තොත් එහෙම අපිට අමාරුයි ඒක මේ විග්‍රහ කරන්න. ඒ හින්දා ඒ කරන්න ලේසි වෙන්න මේක රූප ධර්ම සමූහය කොටස් 7කට කඩලා තියෙනවා කියලා කියනවා. අංගි මේ ඒ වචන ටිකේ තේරුම පොඩ්ඩක් සාරාංශ කරනවද මේ ප්‍රත්‍යනීක වචනේ ඉඳන්? ඔව් ඒ කියන්නේ අයියා දැන් 3කට ත්‍රිරාශියනේ ප්‍රත්‍ය තියෙනවා. ප්‍රත්‍ය කිව්වහම අපි කියවනේ අර පංච ධර්ම. එතකොට ප්‍රත්‍ය ධර්ම ටික චිත්ත චෛතසික රූප නිර්වාණ ප්‍රඥාප්තිය. මේ ප්‍රත්‍ය ධර්ම ටිකයි ප්‍රත්‍යෝපන්න ධර්ම ටිකයි. එතකොට ඒකෙන් චිත්තය චෛතසික රූප ඒවා තමයි ප්‍රත්‍යෝපන්න ධර්ම වෙන්නේ. ඊට පස්සේ ප්‍රත්‍යනීක කිව්වහම ඒ ප්‍රත්‍යයෙන් මේ උපකාර ලබන්නේ නැති ධර්ම. එතකොට දැන් අපි දන්නවා as a whole ප්‍රත්‍යනීක වෙනවා මේ අහේතුක සිත් වගේද? ඒක එක ඒවට අයියා ඒ කියන්නේ අහේතුක වෙනවා හේතු ප්‍රත්‍ය ගත්තොත් ප්‍රත්‍යනීක වෙනවා අහේතුක සිත්. එතකොට එක විදිහට දැන් අනන්තර ප්‍රත්‍ය ගත්තොත් එහෙම ඒ අර සිත් ඇති වෙන්න හේතු වෙනවනේ. එතකොට ඒක ප්‍රත්‍ය ධර්මයක් වෙනවා. එක මේක ගත්තහම මේ ත්‍රිරාශිය වෙනස් වෙනවා. ඔව්. ඒක අව්‍යාකෘත කියන අර්ථයෙන් නේද මේ ප්‍රත්‍යනීක කියන්නේ? අව්‍යාකෘත ප්‍රත්‍ය අව්‍යාකෘත ඒක ප්‍රත්‍යනීකම කියන්න බෑනේ අයියා. මට මතක විදිහට අව්‍යාකෘත කිව්වහම මෙතනදී තේරුම් ගන්න තියෙන්නේ ඒ ත්‍රිරාශිය කියන එකනේ තේරුම් ගන්න ඕනේ. එතකොට ත්‍රිරාශියේදී අපි මොකක්ද ප්‍රත්‍ය වෙන්නේ? ඒක හොඳට පැහැදිලි. දෙක ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ මොකද්ද? ඵලය වෙන්නේ මොකද්ද? තුනය ප්‍රත්‍යනීක කියන්නේ ඒ හේතුව නිසා හේතුව නිසා ශක්තිය නොලබන ධර්ම. ඒ කියන්නේ දැන් අපි හිතමු අපි එක උදාහරණ එකක් ගත්තොතින් ආරම්මන ප්‍රත්‍ය ගත්තොතින් ආරම්මන ප්‍රත්‍යයේ ත්‍රිරාශිය වෙන්නේ ආරම්මන ප්‍රත්‍ය කියන එක තමයි ප්‍රත්‍ය. ඒක නිසා ඇති කරන ඵල ධර්ම තමයි ප්‍රත්‍යෝත්පන්න ධර්ම. දැන් මොනවා හරි දෙයක් තියෙනවා නම් අපි උදාහරණයක් ගමු. රූපයක් එන්නේ නැහෙනේ ආරම්මන ප්‍රත්‍යේ. දැන් ඒ ආරම්භන ශක්තිය නොලබන ධර්ම තමයි ප්‍රත්‍යනීක ධර්ම කියන්නේ. ඒ ප්‍රත්‍යට අදාළ නොවන ධර්ම නේද? නොවන ධර්ම. ඒක කරනකොට තේරෙනවා. ඔව් එකින් එක ප්‍රත්‍ය අපි මට මතකයි උපසමහාමුදුරු කරනවා හොඳට. ඒ කියන්නේ එතකොට අපිට වඩා හොඳට ඒකේ ශක්තිය නොලබන ධර්ම ගෙන ගන්නකොට තේරෙනවා හොඳට වඩාත් හොඳට කොහොමද මේ එකිනෙකට හේතු වෙන්නේ සමහර දේවට හේතු නොවෙන්නේ. ඒකෙන් ප්‍රත්‍යනීක කියන්නේ අදාළ නොවන අර්ථයෙන් නේද? ඒ එක හේතුවක් ගත්තොතින් අර 24න් එකකින් ඒ ශක්තිය නොලබන ධර්ම. දැන් මේ 24 එක කම්බිනේෂන්ස් වලින් එක ඵල ඇති කරන්නේ. එතකොට සමහර දේවල් වලට ඒවයි එක හේතුවක් ගත්තොතින්
ඒකෙන් කිසිම ශක්තියක් ලබන්නේ නැහැ සමහර ධර්ම. ඔව් ඒ නිසා ඒ ප්‍රත්‍ය යුනික් නේද අක්කේ? ඔව් ඒවට ඒ ධර්ම වලට කියනවා ප්‍රත්‍යනීක ධර්ම කියන්න හරි. ඒ දැන් ප්‍රත්‍ය අයියා අපි උදාහරණයක් ගත්තොත් එහෙම අනන්තර ප්‍රත්‍ය ගන්නකො. අනන්තර ප්‍රත්‍යෙන් මේ ප්‍රත්‍ය ශක්තිය ලබන්නේ චිත්තචෛතසිකයන් විතරයි. රූපයන් මේ ශක්තිය ලබන්නේ නෑ හරි හරි. නැහැ. එතකොට ඒක ඒ ප්‍රත්‍ය ගත්තොත් ප්‍රත්‍යනීක ධර්මයක් වෙනවා. ඔගේ රූප ධර්ම ප්‍රත්‍යනීක ධර්මයක් අන්න වෙනවා. හරි. අනන්ත අනන්තර ප්‍රත්‍ය. ප්‍රත්‍ය ගත්තොත් එහෙම. හරි හරි. ඒක පැහැදිලි. ගොඩක් පිං. ඒතකොට නම් තව වචන ටිකක් කියුණා එතෙන්දී ඒක එතකොට ප්‍රත්‍යෝපන්න ප්‍රත්‍යනීක. එතකොට ඒ තුන අපි ඔක්කොටම පැහැදිලි නේ. පැහැදිලි. ඔව් මම හිතනවා අනිත් පැහැදිලි කළා. දැන් ප්‍රත්‍ය ගත්තොත් එහෙම අයියා එතනක් තියෙනවා අර රූප ධර්ම මේ ප්‍රත්‍ය මේ පරමාර්ථ ධර්මයක් විදියට රූප ධර්ම එතනක් තියෙනවා. එතකොට ප්‍රත්‍යෝපන්න කිව්වහම එතනත් රූප තියනවානේ. එතන නැත්තේ නිර්වාණය ප්‍රඥප්තිය විතරයිනේ. එතකොට ප්‍රත්‍යනීක ගත්තත් එතන මේ රූප ධර්ම තියෙන්න පුළුවන්. දැන් මම කිව්වා වගේ අනන්තර ප්‍රත්‍යයේදී මේ ප්‍රත්‍යනීක වෙනවා රූප කියලා. එතකොට මේ රූප එනවනේ අපිට දිගින් මේ තුනේදිම රූප ධර්ම එන්න පුළුවන්. එතකොට ඒ පහසුව සඳහා අපිට තේරුම් ගන්න මේ විභාගයේ එතකොට ලේසි වෙන්න මේ රූප ධර්ම ටික කඩලා තියෙනවා චිත්තජ රූප ප්‍රතිසන්දි කර්මජ රූප ඒ කියන්නේ මේක වෙන ක්ලාසිෆිකේෂන් එකක්. වෙන ක්ලාසිෆිකේෂන් දැන් රූප 28 කියලානේ අපි සාමාන්‍යයෙන් කියන්නේ. රූප 28 නැතුව මේක වෙන ක්ලාසිෆිකේෂන් එකක් දීලා තියෙනවා රූපවලට චිත්තජ රූප ප්‍රතිසන්ද කර්මජ රූප බාහිර රූප ආහාරජ රූප ඍතුජ රූප අසඤ්ඤ සත්ත්ව කර්මජ රූපය ප්‍රවෘත්ති කර්මජ රූපය කියලා. එතකොට මේක ප ဋ ාණ විග්‍රහයේදී රූප සමූහය කඩන විදි 7 නැත්නම් අර බාස්කට් 7. ඒකද නංගි මේ පොඩි හඳුන්වීමක් කරලා ඒකට උදාහරණයක්ත් කියන්න පුළුවන් දේ 7ට? ඔව් ඒ කියන්නේ කුමාරියක් උදව් කරලා කියලා දෙනවා. දැන් චිත්තජ රූප ගත්තොත් එහෙම දැන් අපි මොකක් හරි සිතක් නිසා අපි ඒවා ඉගෙනගෙන තියෙනනේ සිතක් නිසා අපිට ඇතිවෙන මේ රූප සමූහය තමයි චිත්තජ රූප කියන්නේ. ඉතින් ලෝභ මූල සිතක් නම් ඒක අර අපි කියන්නේ කෙල ගිලෙන ස්වභාවය ඒවා ඒ රූප ඇති වෙන්නේ මේ හිතක උපකාරයෙන් ඇතිවෙන රූප ටික. ඒක කියන්නේ තව විදිහට කියනවා හිතක් නිසා අපේ ශරීරයේ වෙන වෙනස්කම්. ඔව් ඒක කියන්න පුළුවන්. ඒ රූප කලාපවල වෙනස්කම් තමයි චිත්තජ රූප කියන්නේ. එතකොට ප්‍රතිසන්දි කර්මජ රූපය ගත්තාම අයියා තුනක් මට මතක විදිහට කලාප තුනකට බෙදෙනවානේ අර හෘද රූපය මොනවාද කලාප තුන භාව රූප හෘද රූපය අනිත් එක මතක නෑ තුනක් තියෙන අයියා. එතකොට ඒ තුන තමයි මේ ප්‍රතිසන්දි කර්මජ ඒ කර්මය නිසා ප්‍රතිසන්දිය ලැබෙනකොට තුනක්නේ රූප කලාප තුනක්නේ ඉස්සෙල්ලාම අම්මගේ කුසේ ගිහිල්ලා මේ වෙන්නේ. ඔව් ඒ කියන්නේ විඥානෙත් එක්ක සම්බන්ධ වෙන්නේ නේද? ඔව් එතකොට ඒ තුන තමයි එතන. ඊට පස්සේ බාහිර රූපය කිව්වහම එළියෙන් හදේ රූපයක් තියෙනවා එතන නේද? ඔව් හදේ රූපයයි භාව රූපයයි අනිත් එක මොකක්ද අක්කා මට මතක නැහැ. ඉත්ති රූප පුරුෂ රූපය කියනවාද? කය නංගි. කාය දශකය කියන්නේ. අන්න හරි. කාය දශකයේ භාව දශකයේ වස්තු දශකයේ අන්න හරි. හදේ රූපේනේ කියන්නේ. ඔව් වස්තු දශකයේ. ඒ තුනනේ. එතකොට ඒක තමයි අර ගිහිල්ලා ඉතලාම කර්මයක හේතුවෙන් මේ ප්‍රතිසන්දිය ගන්න. එතකොට ඒ තුන තමයි ප්‍රතිසන්දි කර්මජ රූප කියලා කියන්නේ. එතකොට බාහිර රූප කියලා කිව්වහම අයියා අපේ ඇතුලේ නැති මම කියන එකෙන් එළියේ තියෙන ඔක්කොම රූප ටික බාහිර රූප. එතකොට ආහාරජ රූප කියන්නේ අපි කන කෑම වලින් අපේ ඒ රූප කලාපවල වෙන වෙනස්කම්. එතකොට ඍතුජ රූප කියන්නේ ඍතුව නිසා සීතය මේ උෂ්ණය ඒක නිසා අපිට වෙන අපේ රූප කලාපවල වෙන වෙනස්කම් තමයි ඍතුජ රූප කියන්නේ. අපේ සහ ඔක්කොම එන්වයරන්මන්ට් එකේ තියෙන සියලු රූප. ඔය පඬුද ගස්ද පොළවද
සියලු ඒවා අයිති වෙනවා ඍතුජ රූප වලටනේ. ඔව්. ඍතුව නිසා වෙන වෙනස්කම් කිව්වොම එතකොට හරි. අසඤ්ඤ සත්ව කර්මජ රූපය කියලා කියන්නේ අයියා මට හිතෙන්නේ අක්කා මං හිතන්නේ ඒ ගිහිල්ලා අපිට ඒ අසඤ්ඤ සත්ව වල ගිහිල්ලා උප්පත්තිය ලබන්න හේතු වෙන කර්මජ රූපය. කියන්නේ බ්‍රහ්ම ලෝක ඔව් අසඤ්ඤ වල සත්ව කියන්නේ අර අයියා හිත නැතුවනේ කය විතරක් තියෙන්නේ. අසඤ්ඤ කියන්නේ සංඥාව නැහැ කියන එකනේ. ඒ අර බ්‍රහ්ම ලෝක වලින් එකම අර අසඤ්ඤ තලයේ විතරක් විශේෂත්වයක් තියෙනවනේ. මෙතන අන්තිම චුති සිතත් එක්ක පහළ වෙන්නේ ඒ රූප ගොන්න විතරයි. කර්මජ රූප ගොන්න විතරයි නේ. ඒ කියන්නේ එතෙන්දී හිත පහළ වෙන්නේ ඒ ලෝකෙ නේද? හිත නැනේ අයියා. අර අනන්තර ප්‍රත්‍ය. එතන කර්ම ශක්තිය ඉවර වෙනකොටම අර මේ ඊළඟ සිත ඕක හරි ලස්සනට අනන්තර ප්‍රත්‍ය කියනකොට කියනවනේ අක්කා. ඒක ඉතින් අපිට එච්චර හිතන්න දෙයක් නැහැ මෙතනදී අර රූප බෙදීමේ පහසුව සඳහා තමයි ඔය 7කට බෙදෙනවා කියන්නේ නේද? සියලු රූපයන් ඔය 7 මොකද එතන විශේෂත්වයක් තියෙන නිසා තමයි අසඤ්ඤ සත්ත්ව කර්මජ රූපය වෙනම දක්වන්නේ. ඒ කියන්නේ ඒ කැටගරි 7 රූප වල කැටගරි 7ක් මේ රූප 28 වෙන් රූප තමයි ඒව උපදින්නේ නේද? ඔව් හැම එකකම තියෙන අර රූප 28ම තමයි. ඔව් ඒ 28 හැබැයි වර්ග කිරීමක් කරනවා නේද? එක කම්බිනේෂන් නෑ හරි. ඒ කියන්නේ අපි රූප 28ම හැමතිස්සෙම පහළ වෙන්නේ නැහනේ. ඒකේ වර්ග කිරීමක් තමයි කියන්නේ මේ 7 ආකාරයකට නේ. ඔව් හොඳයි. ගොඩක් පිං අපි එහෙනම් ඉදිරියට යමුනේ නංගි. ප්‍රවෘත්ති කර්මජ රූපය කියන්නේ අර මේ ප්‍රතිසන්දිය ඇති වුණාන් පස්සේ ඊට පස්සේ ඉතුරු කාලේ කොහොමද ප්‍රවෘත්ති කර්ම රූප ඒක තමයි මේ ඊට පස්සේ ප්‍රතිසන්දියෙන් පස්සේ පවතින කර්මජ රූප කියලා තමයි කියන්නේ ප්‍රවෘත්ති කර්මජ රූප. ඒකෙන් සංස්කාරද නංගි ගන්න තියෙන්නේ? සංස්කාර ඒකත් එකක් තමයි ඒ කියන්නේ දැන් ප්‍රතිසන්දිය ලබන්න හේතු වෙන දේවල් තියෙනවා. ඊට පස්සේ ප්‍රතිසන්දියෙන් පස්සේ අපි මේක පවත්වගෙන යනකොට මේ අපිට හම්බෙන කර්මජ රූප ටික තියෙනවානේ. දැන් ඒ ටික තමයි මේ කියන්නේ දැන් ඇහැ ගත්තොත් එහෙම අයියා චක්කු දර්ශක කලාපය. එතකොට ඒවා ඒක හරිනේ ප්‍රතිසන්දිය නෙමෙයිනේ ඒක යම්කිසි ඒ කෙනෙකුගේ කර්මයක් නිසා තමයි එන්නේ. හැබැයි ඒක ප්‍රතිසන්දියේදී නෙමෙයි එන්නේ. ඊට පස්සේ එන්නේ නේද? ඔව්. එතකොට ඒක තමයි මෙතන මේ කියන්නේ ප්‍රවෘත්ති කියලා. ඒ විදිහට කිව්වොත් හරිනේ කුමාරිය අක්කා. නංගි මට පොඩ්ඩක් අහන්න මම කොයි එකද ඇහුවේ නංගි? ඒ කියන්නේ ප්‍රවෘත්ති කර්මජ රූපය කිව්වහම මම උදාහරණයක් දුන්නේ චක්කු දර්ශක කලාපය. එතකොට ඒක ප්‍රතිසන්දියේදී ඇති වෙන්නේ ටික දවසක් ගිහින්නේ මේ චක්කු මේ කලාපය ඇති වෙන්නේ. එතකොට ඒක ප්‍රවෘත්ති කොයි කැටගරිය කියනද ඔය කතා කරන්නේ ඔය 7න් අන්තිම එක අක්කා ප්‍රවෘත්ති කර්මජ රූපය කියන්නේ. ප්‍රවෘත්ති කර්මජ රූප. ප්‍රවෘත්ති කර්මජ රූප කියන්නේ මේ දැන් අර ප්‍රතිසන්දියේදී එන කර්මජ රූපයි අපි කතා කරානේ. ප්‍රතිසන්දියේදී එන එක ඒ කියන්නේ අර ප්‍රතිසන්දි සිතත් එක්ක පහළ වෙන රූප ටික මොකද සමහර ඒවා අපිට උත්පත්තියෙම එන රූපනේ. ඊට පස්සේ ජීවත් වෙන කාලය ඇතුළතදී දැන් අපිට සමහර දේවල් එන්න පුළුවන්. දැන් සමහර කරපු පාප කර්මයක් නිසා දැන් අපිට කැන්සර් එකක් එහෙම නැත්නම් හාර්ට් මොන හරි හැදෙන දේවල් වලට කර්මය සමග සම්බන්ධ තියෙන ඒ පසුව ඇති වෙන රූප වලට තමයි ප්‍රවෘත්ති කර්මජ රූප කියන්නේ. ප්‍රවෘත්ති කියන වචනයෙන් අදහස් කරන්නේ අර පැවතෙන කියන්නේ උත්පත්තියේදී නෙමෙයි උත්පත්තියේ ඉඳලා උත්පත්තියෙන් පස්සේ මරණය තෙක් කාලය තුලදී අපිට කර්මයේ බලපෑමෙන් ඇති වෙන රූප වෙනස්කම් තමයි ප්‍රවෘත්ති කර්මජ රූප. අපිට කියන්න පුළුවන් ඇක්සිඩන්ට් එකකින් කකුල කැඩුනා ඒ වගේ නේද? ඒකත් පුළුවන්ද? පුළුවන්. කර්මය නිසා රූපේ වෙනස් වීම. ඔව්. එකපාරට ඉඳපු ගමන් අය සමහර අයට හිතාගන්න බැරි ලෙඩ හැදෙන්නේ. ඒ කර්මයේ බලපෑමෙන් ඇති කරන රූප තමයි ප්‍රවෘත්ති කර්මජ රූප කියන්නේ. එතෙන්දයක් රූප කියන්නේ තමගේ ශරීරයට ආසන්න වූ රූප නේද? ඔව් ශරීරයේ සම්පූර්ණ ශරීරයේම ඕනම තැනක තියෙන රූප.
ඇස් පෙනීමේ වෙනස්කම් කන ඕනම දෙයක් ශරීරයේ ඕනම එකක කර්මය නිසා ඇතිවන ජීවිත කාලය තුළදී ඇතිවන වෙනස්කම් හොඳට හෝ නරකට. එමය අපි ගොඩක් පින්. නංගින අපි ඉදිරියට යමු. හරියයි. අනුමාත්ක අපි හේතු ප්‍රත්‍යයට හේතු ප්‍රත්‍ය යම් කිසිවක ඇතිවීමේද පැවතීමේද දියුණුවීමේද පිරිහීමේද විකෘතියට පැමිණීමේද විනාශ වීමේද කාරණයට ලෝකෙහි හේතු යන නාමය විවහාර කරනු ලැබේ. ශාසනයෙහිද යේ ධම්මා හේතුප්පගවා තේසන් හේතු තථාගතෝ ආහ. නයිදන් අත්ත කතම් බිම්බං නයිදන් පරකතං අගං. හේතුපටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති. යනාදීන් යම් කිසි සිදුවීමක කාරණය පැවසීමට හේතු යන වචනය විවහාර කරනු ලැබේ. අයම් පිකෝ මහාලි හේතු අයම් පච්චයෝ සත්තානං විසුද්ධියා යනාදීන් බොහෝ සූත්‍ර ධර්මවල හේතුපච්චය යන වචන දෙකම යම් කිසිවක් සිදුවීමේ කාරණය යන එකම අර්ථය දැක්වීමට යොදා තිබේ. මේ ප්‍රත්‍ය කතාවෙහි හේතු යන වචනය යොදා තිබෙන්නේ මූලය යන අර්ථය දීම සඳහාය. පච්චය යන වචනයද නොයෙක් අර්ථවල යෙදේ. මෙහි වචනය යොදා තිබෙන්නේ උපකාරක ධර්මය යන අර්ථය දීම සඳහාය. අභිධර්ම පිටකයේහි සෑම තැනම හේතු යන වචනය යොදා තිබෙනුයේ මූලය යන අර්ථය දීම සඳහාය. පච්චය යන වචනය යොදා තිබෙන්නේ කාරණා සංකාත උපකාර ධර්මය දැක්වීම සඳහාය. හේතුපච්චය යන වචන දෙක හේතුපච්චයෝ කියා සමාස වූ කල්හි මූලභාවයෙන් උපකාරක ධර්මය යන අර්ථය කියවේ. මූලභාවයෙන් අන්‍ය ධර්මයන්ට උපකාර වන ධර්මය හේතු ප්‍රත්‍යයයි. ගස්වල මුල් ආදිහි මං හිතන්නේ අපි මේක කරා ඒ වුණාට ආයෙ කරමු නේද? ඔව්. ගස්වල මුල් පොළොවෙහි කාවැදී පොළොව තදින් ගන්නාක් මෙන් එක් අරමුණක්ගෙන එකට බැඳී උපදනා චිත්ත චෛතසික ධර්ම පිණ්ඩයන්හි අන්‍ය ධර්මයන්ට වඩා තදින් ආරම්මණය ගන්නා වූ චෛතසිකයෝ සදනෙක් ඇත්තාහ. ලෝභය, ද්වේෂය, මෝහය, අලෝභය, අද්වේෂය, අමෝහය යනු ඒ ධර්මයෝ සදනය. ගස්වල මුල් පොළොව තදින් ගන්නාක් මෙන් ආරම්මණය තදින් ගන්නා ධර්මයෝය යන අර්ථයෙන් ඔවුනට හේතුයයි කියනු ලැබේ. පොළොවට වැද පොළොව තදින්ගෙන සිටින මුල් ඒ තදින් ගැනීම නිසා පොළොවෙහි නොසැලී පිහිටන්නාක් මෙන් අරමුණක් ගනිමින් උපදනා ධර්ම සමූහයක ඒ අරමුණ තදින්ගෙන සිටින්නා වූ ධර්මය ඒ ග්‍රහණය නිසා ඒ ආරම්මණයෙහි ස්ථීරව පිහිටයි. ස්ථීරව පිහිටි මුල් හා බැඳී සිටීම නිසා පොළොව මතුවේහි තිබෙන ගසද පොළොවේහි ස්ථීරව පිහිටා සිටින්නාක් මෙන් අරමුණ තදින් ගන්නා ලෝභාදීන් හා මිශ්‍ර වන චිත්ත චෛතසිකයෝද ඒ ලෝභාදිය නිසා අරමුණෙහි මනාකොට පිහිටති. ලෝභාදිහි ඇති අරමුණෙහි නොසැලී පිහිටන ස්වභාවයට හේතු ශක්තියයි කියනු ලැබේ. ඒ කියන්නේ දැන් අර අපි මම හිතන්නේ ගිය සතියේ මේක කතා කරා. ඉතින් අර දැන් මූල වීම වශයෙන් උපකාර වන ධර්ම. ඒක තමයි හේතු ප්‍රත්‍ය කියන්නේ. ඒ අර අක කලින් කිව්වා වගේ මේක පටලව ගන්න වෙන හේතු වෙන්නේ උපකාරක ධර්මයන්. එතකොට හේතුත් වෙනවා ප්‍රත්‍ය කියන්නේ මේ උපකාරක වීම වශයෙන් හේතුවක් වීම වශයෙන් උපකාරක ධර්මයන්. එතකොට දැන් මෙතනදී හේතු කියලා කියන්නේ මූලික වීම වශයෙන් උපකාර වෙන ධර්මය. එතකොට හේතු ප්‍රත්‍ය කිව්වහම මූල වීම වශයෙන්. එතකොට අර හය තමයි ලෝභ, දේශ, මොහ, අලෝභ, ආදේශ, අමෝහ. ඒ හය තමයි අර තදින් ගත්තොත් එහෙම මොකක් හරි දෙයක් අල්ලගත්තොත් එහෙම ඒක තදින් ස්ථීරවම
ඒකේ ඒ අරමුණෙහි තියාගන්න ගතිය තියෙන නිසා ඒවා හේතු ප්‍රත්‍ය කියලා කියනවා. හේතු ප්‍රත්‍ය කියලා මේ හය අඳුන්වනවා. ඉතින් එතකොට ඒ අරමුණෙහි අර සැලෙන්නේ නැති ගතිය. ඒ ලෝභය ගත්තොත් එහෙම අපි හරියටම දන්නවා මේක නම් පට්ට ලෝභ හිතක් තමයි කියලා අර අපිට කිසි ඩවුට් එකක් නැහැ. ඒ වගේම තමයි ද්වේෂය. ද්වේෂය ගත්තොත් එහෙම. එතකොට ඒ වගේම තමයි අලෝභ ආදේශ ගත්තත් අපිට ඒක හරි ස්ථිරවම අපිට තදින් ගන්න ගතිය තේරෙනවා. තදින් ගන්න ගතිය අඳුන ගන්න පුළුවන්. ඒක මූල ධර්මය මොකද්ද කියලා, මූල හේතුව මොකද්ද කියලා. ඉතින් ඒක තමයි අර හොඳම උදාහරණය තමයි එදා කිව්වා වගේ අර ගහක් අපිට අර මුලෙන් කොච්චර කා වැදිලා අල්ලගෙන ඉන්නවද? ඒ වගේ තමයි මේ හේතු ධර්ම ටික අර ගහට උදව් වෙන්නේ. ගහ කෙලින් තියාගන්න උදව් වෙන්නේ මේ හේතු ධර්ම 6. මේ ඒ චෛතසික චෛතසික රූප වලට. මම ඒ ගහගෙන උදාහරණයක් කර පූජ්‍යපාද අයියා කිව්වතුරු දැම්මනේ අයියා ඒක. ඒකේ හඳුරවල ලස්සන පැහැදිලි කරන අතර මේ ඒ ගෲප් එකට දැම්ම බලන්න ඒක. ඒක තමයි. ඒක හරි ලස්සනයි මේ පික්ටෝරියල් එක්ස්ප්ලනේෂන් එක. සම්පයුත ධර්මයනට සැලෙන්නට නොදී ආරම්මනෙහි මනාකොට පිහිටවීමේ උත්සාහයක් හේතුන්හි නැත. එහෙත් හේතුන් නිසා ඔවුන්ට අනුව සම්පයුත ධර්මයෝ ආරම්මනෙහි නොසැලී පිහිටති. එබැවින් හේතුහු සම්පයුත්ත ධර්මයන් ආරම්මනෙහි මෙහැණිවින් පිහිටන ධර්මියෝයයි කියනු ලැබේ. සම්පයුත්ත ධර්මයනට සැලෙන්නට නොදී ආරම්මනෙහි මනාකොට පිහිටවීමේ උත්සාහයක් හේතුන්හි නැත. එහෙත් හේතුන් නිසා ඔවුන්ට අනුව සම්පයුත්ත ධර්මියෝ ආරම්මනෙහි නොසැලී පිහිටති. එබැවින් හේතුහු සම්පයුත්ත ධර්මයන් ආරම්මනෙහි මැනවින් පිහිටවන ධර්මියෝ යැයි කියනු ලැබේ. එතකොට ඒ කියන්නේ සම්පයුත්ත ධර්මියෝ ගැන කියන්නේ අර හේතු මේ අපි කියනනේ සිතයි සම්පයුත්ත ධර්මයනුයි කියලා. එතකොට චෛතසිකනේ. එතකොට ඒ ටික ඒ චෛතසික වලට ඩයිරෙක්ට් රිලේෂන්ෂිප් එකක් නැති වුණත් මේ ඒ හේතුව නිසා සම්පයුත්ත ධර්මියෝ තරනිකා ෆොලෝවර්ස්ලා වගේ අර ආරම්මනෙහි ඒගොල්ලොත් අර සැලෙන්නේ නැතුව ඉන්නවා. දැන් අපි ඒ යම් කිසි දෙයක හේතුවෙන් ප්‍රත්‍යපන්න ධර්මයක් ඇති වෙනවානේ. ඒ ප්‍රත්‍යෝපන්න ධර්මයක් එක්ක තියෙන සම්පයුත්ත ධර්මයනොත් ඒ ප්‍රත්‍යෝපන්න ධර්මය වගේම එකට ඉන්නවා. ඒ සම්පයුත්ත ධර්මයනොත් අර අරමුණෙහිම මේ සැලෙන්නේ නැතුව ඉන්නවා. ඒක මේ ඒ කියන්නේ අරකට වෙනම හේතුවක් නැහැ. මේ ශක්තියක් නැහැ. හැබැයි සම්පයුත්ත ධර්මයොම නිකන් අර බිග් ෆොලෝවර්ස්ලා වෙලා අර ආරම්මනෙහිම මේ පිහිටලා ඉන්නවා. ඒ වගේ. නංගී සම්පයුත්ත ධර්මය කියන්නේ චෛතසිකද? ඔව් අක්කා. ඒ කියන්නේ දැන් සිතත් එක්ක පහළ වෙන ධර්මයෝ ටික චෛතසික ඉන්නවා. හරි. ඔව්. ඒ ටික. එබැවින් හේතුහු සම්පයුක්ත ධර්මයන් ආරම්මනෙහි මැනවින් පිහිටවන ධර්මියෝ යැයි කියනු ලැබේ. නූපන් හොත් හේතු සම්පයුක්ත ධර්මයනට අරමුණෙහි නොපිහිටිය හැකි. හේතුන්ට අනුව ආරම්මනෙහි නොසැලී පිහිටීමටත් ඒ ධර්මයන් ඉපදිය යුතුය. හේතු සම්පයුක්ත ධර්මියෝ හේතුන් අනුව ආරම්මණය ග්‍රහණය කරමින් අරමුණෙහි මනාකොට පිහිටමින් හේතු ධර්මයට අනුකූල වීම වශයෙන් ඔවුන් හා බැඳී පවතී. නූපන හොත් හේතු සම්පයුක්ත ධර්මයට අරමුණෙහි නොපිහිටිය හැකිය. ඒක අපිට දන්නවනේ ඉපදුන්නේ නැත්නම් හේතු සම්පයුක්ත ධර්මයන්ට ඒ අරමුණෙහි ඉන්න බෑ. හේතුන්ට අනුව ආරම්මනෙහි නොසැලී පිහිටීමටත් ඒ ධර්මයන් ඉපදිය යුතුය. හේතු සම්පයුක්ත ධර්මයන් හේතුන් අනුව ආරම්මණය ග්‍රහණය කරමින් අරමුණෙහි මනාකොට පිහිටමින්
හේතු ධර්මයන්ට අනුකූල වීම වශයෙන් ඔවුන් හා බැඳී උපදිති. ඒගොල්ලෝ අර එකට ඉපදෙන කට්ටිය. ඒ කියන්නේ සම්පයුක්ත කියන්නේ ඒ එක තියෙන මේ ධර්මයෝනේ ඒගොල්ලෝ goes together. එතකොට සම්පයුක්ත කිව්වහම එතකොට ඒ ආරම්මණයම ග්‍රහණය කරන මේ ඒකෙම බැඳිලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ දැන් හේතු ඉපදුන්නේ නැත්නම් ඒ සම්පයුක්ත ධර්මයන්ට ඉපදෙන්නත් ප්‍රත්‍යෝපන්න ධර්මයේ දැන් හිතක් ඉපදුන්නේ නැත්නම් සම්පයුක්ත ධර්මයන්ට ඉපදෙන්න බැහැනේ. ඒ වගේ. එතකොට සම්පයුක්ත ධර්මයන් ඉපදවීමේ උත්සාහයක් හේතුන්හි නැතද? ඔවුන් නිසා සම්පයුක්ත ධර්මයන් උපදනා බැවින් හේතු සම්පයුක්ත ධර්මයන්ගේ උප්පත්තියට උපකාරක ධර්මයෝ යයි කියනු ලැබේ. ඒ කියන්නේ දැන් අර කලින් කිව්වා වගේ දැන් හේතු මේ බලන්නේ නැහැ මේ සම්පයුක්ත ධර්මයේ උපදින්න. හැබැයි හේතුහු සම්පයුක්ත ධර්මයන්ගේ උප්පත්තියට උපකාරක ධර්මයෝ කියලා කියනවා. ඒගොල්ලෝ ඇත්තටම ඉතින් ඇසිස්ට් වෙනවානේ. අර හේතුවක් නිසා දැන් අපි නිකන් හිතමුකෝ ලෝභ මේ සිතක් නිසා අපිට මේ දැන් ලෝභය නිසා මේ ලෝභය කියන චිත්තය මේ චෛතසිකය නිසා ලෝභ මූල සිතක් ඉපදෙනවා. හැබැයි මේ ලෝභ මූල සිතත් එක්ක ඉපදෙන චෛතසිකයෝ ටිකට ඩිරෙක්ට් රිලේෂන්ෂිප් එකක් නැහැ ලෝභයත් එක්ක. හැබැයි එයා ඒකට උපකාරක ධර්මයෝ වෙනවා. ඒ වගේ. මම හිතන්නේ ඒක පැහැදිලි කියලා ඒක චුට්ටක්. බෑකප් එකක් වගේ දෙනවයි කියන්න බෑ. හරි සපෝටිව් ධර්ම. ඔව් සපෝට් කරනවා ඒගොල්ලෝ. සම්පයුක්ත ධර්ම සහිත වූ සහේතුක චිත්තය නූපදිත හොත් සහේතුක චිත්තජ රූපේනට හා සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපේනට නූපදිය හැකිය. ඒවා උපදින්නේද සහේතුක චිත්තය උපදිනා නිසාය. එබැවින් හේතුහු සහේතුක චිත්තජ රූප සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපයන්ගේ උප්පත්තියටද උපකාරයෝ යයි කියනු ලැබේ. එතකොට දැන් දැන් සහේතුක හිතක් සහේතුක කියන්නේ දැන් අපි කියවනේ ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, ආදේශ, අමෝහ. ඒ 6 තියෙන සිතක් ඉපදෙනවා නම් ඒවා ඔක්කොම සහේතුක සිත්. එතකොට අපි කිව්වා අර අහේතුක සිත් 18 තමයි හේතු නැතුව තියෙන්නේ. අනිත් ඔක්කොම සිත්වල හේතු එක ධර්මයක් හරි දෙකක් හරි අනිවාර්යෙන්ම තියෙනවා. එතකොට සම්පයුක්ත ධර්ම සහිත වූ සහේතුක චිත්තය. එතකොට ඒ සිතක් ඉපදෙනකොට ඒකත් එක්ක අර චෛතසික ධර්ම ටිකත් ඉපදෙනවා. ඒක අපිට තේරෙනවානේ. එතකොට ඒ සිත ඉපදෙනකොට ඒ සහේතුක හිත නිසා දැන් අපි අර කලින් කිව්වා වගේ ලෝභ හිත නිසා චිත්තජ රූප ඇති වෙනවා. චිත්තජ රූප ඇති වෙනවා. එතකොට සහේතුක ප්‍රතිසද්ධි කර්මජ රූපයන්ට මේ ඇති වෙනවා. එතකොට දැන් සම්පයුක්ත මේ සහේතුක චිත්තයක් නැත්තම් එහෙම මේ චිත්තජ රූපයන්ටවත් සහේතුක ප්‍රතිසද්ධි කර්මජ රූපයන්ටවත් ඇති වෙන්නේ නැහැ. ඒවා ඉපදෙන්නෙම ඒවා ඇති වෙන්නෙම මේ සහේතුක චිත්තය නිසා. ඒ නිසා මේක චිත්තජ රූප වලටයි ඒ සහේතුක චිත්තජ රූප වලටයි සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපයන්ටයි උපකාරක ධර්මයෝ කියලා කියනවා මේ හේතු. එහෙනම්ගේ සහේතුක කියන වචනේ අර්ථය මේ හේතු ඇතුළත් කියන නේද? අර හේතු 6 නිසා. එතකොට අර අපි එදා ඇනලයිස් කරා වගේ අයියා අර සිත් 89 18ක් අයින් කරලා මේ අනිත් එතකොට 89න් 18ක් ගියාම 71ම හේතුවනේ. ඔව්. එහෙමයි. මේ සහේතුක සිත් 18 හේතුක නේද නංගි? ඔව් 18 අහේතුක සිත්. ඒවැ තියෙන්නේ අර හේතු නැහැනේ අරවා ටික විතරයි. අර මොනස අපේ මේ අරහත් විතරයි හත් සමහර වෙලාවට හත් ප්‍රකීනක චෛතසික හරි මේ ඒවෙන් අර මොකද ඒවට 13ටම කියන වචනේ සිත්වල ඒවෙන් එකක් තමයි අනිත් ටික නැහැ. ඔව්. තෙරුවන් සරණයි නංගි 18 ආවේ කොහොමද කියන්නේ? අයියා චූටක් අර මේක මේ ෂෙයා කරනවද?
සිත් 18. අචුතන්න එතකොට ඒවැ තියෙන සර්වචිත්ත සාධාරණ චෛතසික 7යි ප්‍රකීර්ණක ඒවා අඩු වැඩියෙන් තියෙන්න පුළුවන්. මම හිතනන්ගේ ඔය හේතුක සිත් කියලා කිව්වේ. ඔව් සිත් 18 චෛතසික. අයියා ඔව්. අක්කා එතකොට ඒ අහේතුක සිත්වල තමයි අර සර්වචිත්ත සාධාරණ ඔය තියෙන ඒවා 7 තියෙනවා. ඔව්. ඊට පස්සේ ඔය විතක්ක ਵਿਚාර අධිමොක්ක එනවනේ සමහර ඒවට ඔය තියෙන අක්කා ඒවා ප්‍රකීර්ණක චෛතසිකනේ ඒ අඩු වැඩියෙන් එනවා එතකොට හැම එකකම ඉතින් සර්වචිත්ත සාධාරණ චෛතසික 7 තියෙනවනේ. අත තියෙනවනේ. ඔව් විතක්ක ඔව්. ਵਿਚාර අධිමොක්ක depending on මොන සිත දානුව මේ ඒක 3 එනවා 4 එනවා ඒ වගේ. එතකොට ඔය 18 තමා මේ පුෂ්පක්කා මේ අහේතුක සිත් කියන්නේ අහේතුක කුසල විපාකයි අකුසල විපාකයි. එතකොට අහේතුක අකුසල විපාක 7යි අහේතුක කුසල විපාක 8යි මේවත් 3යි. මොකද ක්‍රියාසිත 3යි. ක්‍රියාසිත 3. ඔව් ක්‍රියාසිත 3 හේතුක ක්‍රියාසිත 3යි. හරි බොහොම ඉස්සෙතේ. හරිනේ අක්කා. හේතුක සිත් තමයි අමතකම වෙන්නේ නේ. පොදු වැඩක් ඒක. අහේතුයිනේ අක්කා ඒක හින්දා. ඔව් ඒක හොරාටක්. ඒ දායනම් හිටින්නේ හරි නේද? එතකොට තව මොන හරි ප්‍රශ්න තියෙනවද මේක සම්බන්ධයෙන් අපි ඉස්සරහට යන්නද? අමින්ත 15 තියෙනනම් ඊළඟ टॉपिक ඉවලෙන් කව ගන්න පුළුවන් නැත්නම් ඒ ඒකට කියන්නේ මේක දිගයි අයියා මේ පැරග්‍රාෆ් එකම ජනක ප්‍රත්‍යයෝ එහෙම කියලා දිගටම යනවා මේකෙම තව ගොඩක් තියෙනවා මේ එකේ. කියන්නේ හේතු ප්‍රත්‍යයනේ? ඔව් හේතු ප්‍රත්‍ය තව තියෙනවා නම් ඔව් ගොඩක් තියෙනවා. එන ඊළඟ පැරග්‍රාෆ් මම අර මේ දිගටම කියවන්න නැතුව ඡේදෙන් ඡේදෙ කියනවා නැත්නම් අයියා මේක ගොඩක් අමාරු හින්දා අමතක වෙනවා අපිට සමහර වැදගත් දේවල් මිස් වෙන්න පුළුවන්. ඒක තමයි. මේ පැරග්‍රාෆ් එකෙන් පැරග්‍රාෆ් එකට යන්න ඕනේ නැත්නම් මිස් වෙනවා නේද? අන්න ඒකයි. ඔව් ඊළඟ පැරග්‍රාෆ් එක කරන්නම. ඔව් ඒක තමයි. එතකොට ජනක ප්‍රත්‍යයෝය උපස්තම්භක ප්‍රත්‍යයෝය ජනකෝපස්තම්භක ප්‍රත්‍යයෝයයි ප්‍රත්‍ය තුන් වර්ගයකි. යම් කිසි ධර්මයක ඉපදීමට උපකාර වන ධර්මය ජනක ප්‍රත්‍යයයි පැවැත්මට උපකාර වන ධර්මය උපස්තම්භක ප්‍රත්‍යයයි ඉපදීමය පැවැත්මය යන දෙකටම උපකාරක ප්‍රත්‍යය ජනකෝපස්තම්භක ප්‍රත්‍යයයි. ජනක ප්‍රත්‍යය ප්‍රත්‍යෝපන්න ධර්මයාගේ උත්පාදයට ප්‍රත්‍ය වේ. ජනක ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න ධර්මයාගේ උත්පාදයට උපස්තම්භක ප්‍රත්‍ය ස්ථිතියට ප්‍රත්‍ය වේ. ජනකෝපස්තම්භක ප්‍රත්‍ය උපාද තිති දෙකටම ප්‍රත්‍ය වේ. හේතු ප්‍රත්‍ය ජනකෝපස්තම්භක ප්‍රත්‍යයකි. එය ප්‍රත්‍යෝපන්නයාගේ උපාද ස්ථಿತಿ දෙකටම ප්‍රත්‍ය වේ. ඔව් එතකොට මේක මේ කිව්වහම දැන් හේතු ප්‍රත්‍යනේ අපි මේ කරන්නේ. එතකොට හේතු ප්‍රත්‍ය ගත්තොත් එහෙම ඒක යම් කිසි ධර්මයක ඉපදීම වශයෙන් උත් පැවැත්ම වශයෙන් උත් දෙකටම උදව් වෙන ප්‍රත්‍යක්. මේ ප්‍රත්‍යෝපස්තම්භක ප්‍රත්‍යක්. එතකොට දැන් ජනක ප්‍රත්‍ය කිව්වම දැන් මේක තේරෙනානේ ජනක ප්‍රත්‍ය කිව්වහම ඒක යම් කිසි දෙයක් ඉපදෙන්න උදව් කරනවා. උපස්තම්භක ප්‍රත්‍ය කිව්වොත් ඒක පවතින්න විතරයි. ඉපදෙන්න මේ කරන්න තියෙන ශක්තිය ඒකේ නැහැ. ඒක හැබැයි පවතින්න තියෙන ශක්තිය තමයි තියෙන්නේ. හැබැයි ජනකෝපස්තම්භක කියලා කිව්වම දෙකම තියෙනවා. ජනක වලටත් පුළුවන් උපස්තම්භක වලටත් පුළුවන්. ඉපදෙන්නත් පුළුවන් පවතින්නත් පුළුවන්. එතකොට ඒ දෙකටම උදව් වෙන එකක් තමයි හේතු ප්‍රත්‍ය කියන්නේ. එතකොට ඒ හින්දා ඒක ජනකෝපස්තම්භක ප්‍රත්‍යක් කියලා තමයි හඳුන්වන්නේ. එතකොට ඒක තේරුණා නේද? ඒකේ ප්‍රශ්න තියනවද නැනේ? නංගි තේරුම් ගන්නයි. හේතු ධර්මයන් අන්‍ය ධර්මයන්ට වඩා අරමුණ තදින් ගන්නා බව ඉහත කියන ලදී. ඒවායේ ඇති අරමුණ තදින් ගන්නා බව ලෝභ ද්වේෂ ගැන හිතා බැලීමෙන් තේරුම් ගත හැකිය. මනුෂ්‍යයන් විසින් ලස්සනය හොඳේ කියා සලකන ස්ත්‍රී රූපාදී ආරම්මණයන්ගෙන් යම් කිසිවක් දුටු කල්හි එය අරමුණු කොට ලෝභ සහගත සිත උපදිනේය. ඒ සිත්වල ලෝභය හා තවත් චෛතසිකද ඇත්තේය.
එබඳු අවස්ථාවලදී මිනිස්යෝ මට ආසාවක් ඇතිවිය, ආදරයක් ඇතිවී යයි කියති. ඒ අරමුණගෙන එකවර ඇතිවුන සිත හා බොහෝ චෛතසිකයන් ගැන නොකිය මිනිසා ආශාව ආදරය ඇති වූ බව පමණක් කියනුයේ ඔහුට ඒ අවස්ථාවේදී ලෝභය පමණක් ඇති වූ බව දැනෙන නිසාය. සිත හා අන්‍ය චෛතසිකයන් ඇති වූ බව ඔහුට නොදැනෙන්නේ අරමුණ තදින් ගනිමින් ඇතිවන ලෝභයෙන් ඒවා වැසී යන නිසාය. හොඳයයි සලකන අරමුණ තුලට කාවැදෙන්නක් මෙන් ලෝභය එය තදින් ගනිමින් උපදී. එබැවින් ලෝභයෙන් සංප්‍රයුක්ත ධර්මයෝ වැසීය. ඒ අරමුණ ගනිමින් වරක් ලෝභය ඇති වූ කලෙහි ඒ ගැන නැවත නැවතද ලෝභය උපදින්නට පටන් ගනී. එය නැවැත්වීමට හෙවත් ප්‍රහාණය කිරීමට දුෂ්කරය. ලෝභය නැවත නැවත උපදීම නැවැත්වීමට දුෂ්කර වන්නේද එය අරමුණට ඇතුළු වන්නක් මෙන් නොහොත් ගිල ගන්නක් මෙන් අරමුණ තදින් ගන්නා බැවිනි. දැන් ඒක හරිම ලස්සනම උදාහරණයක්. දැන් අපි කිව්වනේ මේ කලින් ඡේදෙදි කිව්වනේ ජනක කර්ම ජනක ප්‍රත්‍යක් උපස්තම්භක ප්‍රත්‍ය ජනකෝපස්තම්භක ප්‍රත්‍යක් කියලා තමයි හේතු ප්‍රත්‍ය කිව්වේ. එතකොට දැන් මේකෙන් හොඳටම පැහැදිලි වෙනවා ඇයි ඒක ජනකෝපස්තම්භක ප්‍රත්‍යක් වෙන්නේ කියලා. එතකොට දැන් හේතු ධර්මය දැන් ලෝභ සහගත සිත ගත්තොත් එහෙම එතන තියෙනවා සර්වචිත්ත සාදාන චෛතසික 7යි ප්‍රකීණක චෛතසිකයයි ඒක අර සෝමනස්ස දෝමනසානෝ ප්‍රකීණ චෛතසිකය සෝමනස්ස සහගත සම්පයුත්ත විපයුත්තානෝ වෙනස් වෙනවා. එතකොට ප්‍රකීණක චෛතසික ටිකයි එතකොට ලෝභයත් එක්ක ඒක ditthi සම්පයුත්තද නැද්ද කියලා ඒක අනුව වෙනස් වෙනවා. ගොඩක් මේ චෛතසික ටික එකතු වෙනවා. එතකොට අකුසල සාධාරණ චෛතසික 4යි ලෝභයයි ditthiyයි තියෙනවා නම් ඒ ඔක්කොම ටික එනවනේ. ඒ වුණාට දැන් අපි මොකක් හරි රහ කෑමක් කෑවොත් නැත්නම් ලස්සන කෙනෙක් දැක්කොත් එහෙම කොයි වෙලාවකවත් අපි කියන්නේ නැහනේ මේ මට මෙහෙම හිතක් ආවා මට මෙතන ඒ කියන්නේ අර ආපු ඔක්කොම ටික යට වෙනවා මට මං එයාට කැමතියි කියන එක තමයි එන්නේ. නැත්තම් මට මේ කැමට ආසාවක් ආවා. මේ අම්මෝ මට මාර අර ටෙම්ප්ටේෂන් එකක් ආවා. ඒක නෙවෙන්නේ. එතන අපි highlight වෙන්නෙම අපිට ලෝභය කියන හිත විතරයි. මේ චෛතසිකය විතරයි. ලෝභ චෛතසිකය නිසා අර ලෝභය තියෙන හිතක් ඇති වුණා කියලාවත් ඒකත් එක්ක ආපු චෛතසිකාව කියලාවත් ඒව මුකුත් අපිට චුට්ටක්වත් මතකෙට එන්නේ අපිට ලෝභය අපිට මෙතන ආසාවක් ඇති වුණා ආදරයක් ඇති වුණා කැමැත්තක් ඇති වුණා ඊට පස්සේ ඒක දිගින් දිගටම යනවත් එක්ක මේක දැන් ආසාව ඇති වුණා එතනින් ඉවර වෙන්නේ නැහනේ ඒකට පරම්පරාවටම යනවා. ඒක කොහොමද කරන්නේ? මේ කන්නේ කොහොමද? ආයේ ආසාවක් ඇති වුණා නම් ඒව දකින්නේ කොහොමද? අර ඒ වගේ දිගින් දිගට ඒක යනවා. ඒක නිසාම තමයි කියන්නේ මේක අර ලෝභය නිසා අනිත් ඔක්කොම සංප්‍රයුක්ත ධර්මයෝ ටික වැහිලා යනවා. ඉතින් ඒකින්ද තමයි මේක කියන්නේ හේතු වෙනවා. ඒක මූල වශයෙන් උපකාර වෙනවා. මූලික වීම වශයෙන් උපකාර වෙන ධර්මයක් නිසා ඒක හරි ලස්සනට අපිට තේරුම් ගන්න පුළුවන්. ලෝභය නිසා අනිත් ඔක්කොම වැහැලා යනවා. එතකොට ආර්යව විතරයි අපිට පේන්නේ. ඉතින් එතකොට ඒ නිසා තමයි මෙතන කියන්නේ ලෝභය කියන්නේ හේතු ධර්මයක්. ලෝභය කියන චෛතසිකය අනිවාර්යයෙන්ම හේතු ධර්මයක් වෙනවා. මේ හේතු ඒ කියන්නේ ප්‍රත්‍යෝපස්තම්භක ප්‍රත්‍යක් වෙනවා. මේ හේතු වෙනවා මේ ඉපදෙන්න හේතු වෙනවා පවතින්න හේතු වෙනවා දිගින් දිගට පවතින්න හේතු වෙනවා. ඉතින් ඒක අර තදින් අරමුණ ගන්න විදිහ අපිට ඒක ඉතින් අපි ඔක්කොම ඒක එක්ස්පීරියන්ස් කරන කට්ටිය විදිහට අපිට තේරෙනවා මෙතන මේ මොකද්ද මේක මේ හේතු වීම වශයෙන් ඒකට තියෙන එනර්ජි එක අපිව මිස්ලීඩ් කරන්න තියෙන එනර්ජි එක ඇත්තටම හොඳටම තේරෙනවා. එතකොට අපිට තේරෙනවා කොහොමද අර අපේ හිතේ කාවැදිලා තියෙන්නේ කියන එක. මේක කතා කරනකොට අර රියලයිසේෂන් එකට එනවා ඇත්තට මේක ඒ ලෝභය කොච්චර අපිව මුලා කරනවද කියලා. එහෙමයි නංගි.
ඒ හයට ඒ වචනේ දීලා තියෙනෙත් ඒකනේ නේද හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ මුල් හේතුවක්ම වෙනවා ඔය හය. හොඳට හ්ම් හොඳට තුනක් නරකට. කුසල පැත්තට අනිවාර්යෙන්. තුනයි. හ්ම් අලෝභය, අදෝෂය, අමෝහය කුසල පැත්තට නේ. ඔව්. ඉතින් ඒක ඇත්තටම හරි ෂෝකේ පැරග්‍රාෆ් එක නංගි හොඳට විස්තර කරා. ඒකෙදී අක්ක දැන් අපිට අලෝභ සිත ආවොත් එහෙම දැන් අර අපි අර ඒ කියන්නේ පෘථග්ජනයෝ කියන එකම හොඳටම තේරෙනවා අපිට ලෝභ සිත තමයි සෑහෙන ප්‍රකටව තේරෙන්නේ. අන්න ඒකනේ බලන්න ඒ ලෝභ සිත, දේශ සිත ආවහම කොහොමද මුළු ඇතුලේ ඔක්කොම රූප වෙනස් ඔව්. කරගෙන නේද? ගිල ඒකෙන් තව ගන්න ගතිය. විපාක ගිල ගන්න ගතිය. තව කර්ම ඉදිරියට එන විපාක සකස් කරලා පේන්නේ නෑනේ. එතකොට මොකද? නාර්ගී ඔයා සම්ප්‍රයුක්ත කියන වචනේ හොඳට තේරුම් කරා. මේ ඒ පැරග්‍රාෆ් එකෙන් මේ මට තව ප්‍රශ්නයක් තියෙනවා විප්‍රයුක්ත කියන වචනේ ආපුවම මම ටිකක් පැටලලා යන මොනවද ඒකනේ චෛතසික කියලා. විප්‍රයුක්ත කිව්වම අක්කා ඒක වෙනම ප්‍රත්‍යයක්නේ විප්‍රයුක්ත ප්‍රත්‍ය කියන්නේ නේද අක්කා. එතකොට ඒක නැති ඒක දැන් අපි කියමුකෝ මට මතක විදිහට අක්කා මට එතන ප්‍රත්‍යක් විදිහට ගත්තොත් එහෙම අක්කා නැතිවීමක් වශයෙන් උපකාර වෙනවා කියලා. දැන් අපි හිත නැති වුණොත් තමයි තව හිතක් ගන්න එන්න පුළුවන්. ඒ අර හිත තියෙනවා නම් එහෙම අනිත් හිතට එන්න ඉඩක් නැහැනේ. එතකොට නැතිවීම වශයෙන් උපකාර විප්‍රයුක්ත මට මතක විදිහට අක්කා ඒක නැති නිසා තව එකක් ඇති වෙන්න උපකාර වෙනවා. පුළුවන්. ඔව්. නැතිවීම වශයෙන් උපකාර වෙනවා කියලා. එතකොට විප්‍රයුක්ත කියන්නේම අක්කා එතන නැහැ කියන. සම්ප්‍රයුක්ත කියන්නේ එතන තියෙනවා. ඒකත් එක්ක තියෙනවා. විප්‍රයුක්ත කියන්නේ ඒකත් එක්ක නැහැ කියන එක. එතකොට දැන් අපි ගත්තොත් එහෙම දැන් සම්පයුක්ත ධර්මය කියලා ගත්තොත් දැන් ලෝභ සිතේ සම්පයුක්ත ධර්මය ටික ඔක්කොම මේ ලෝභ සිතත් එක්ක එන චෛතසික ටිකනේ. එතකොට ඒ නැති චෛතසික තමයි විප්‍රයුක්ත චෛතසික. විප්‍රයුක්ත ධර්මය වෙන්නේ. ඒකට එක්සැම්පල් එකක් කියන්න. දැන් අක්කා ලෝභ සිතේ දැන් මේ අලෝභය නැහැනේ කොහොමද? එතකොට ඒ අලෝභය තමයි කුමාරියක් ඒක හරි කියලා හිතෙනවා. අලෝභය ගත්තොත් ඒක විප්‍රයුක්ත ධර්මයක් ලෝභ සිතට. ලෝභ සිතට හරි. ඔව්. thank you. ඔව්. මේ ද්වේෂයක නැති බව විප්‍රයුක්ත කියන්නේ යම් කිසි දෙයක් නැති බව. හැබැයි විප්‍රයුක්ත ප්‍රත්‍ය ඊට වඩා වෙනස් විදිහකට අපි ඒව දැන් මෙතන පටලවා ගන්න ඕනේ. ඒක ප්‍රත්‍යක් විදිහට වෙනමම කතාවක් එක. විපරීත වචනේ අදහස ඒක ඒ දේ නැති බව කියන එක. එතන නෑ. නමුත් ප්‍රත්‍ය වශයෙන් ඊට වඩා ඒක වෙනම ඒක අපි ඒ ප්‍රත්‍යයට එනකොට කතා කරමු. මේ අනිච්ඡේදෙත් කරලම ඉවර කරමුනේ. අයියා ඒකත් ද්වේෂය ගැන තියෙන්නේ අපි දැන් කොහොමද කතා කරන්නේ. ඒකින්ද මේකත් යම් කිසි එක්ක ගැන ද්වේෂය ඇති වූ කල්හිද මිනිස්යෝ එය හා සම්පයුක්ත වශයෙන් ඇතිවන්නා වූ සිත හා අන්‍ය චෛතසිකයන් හැර දමා කෝපයක් ඇති වූ බව පමණක් කියති. සිත හා අන්‍ය චෛතසිකයන් එය හා ඇතිවන බව නොදැනෙන්නේ ද්වේෂය ඒ ආරම්භණය දිගිල ගන්නාක් මෙන් සිතටද අන්‍ය චෛතසිකයන්ටද වඩා තදින් ගන්නා බැවිනි. සිත හා අන්‍ය චෛතසිකයෝ තදින් අරමුණු ගන්නවා ද්වේෂයෙන් වැසී යති. වරක් ද්වේෂය ඇති වූ කල්හි ඒ ආරම්භණය කෙරෙහි නැවත නැවතද ද්වේෂය ඇතිවන්නට පටන් ගනී. එය නැවැත්වීමට දුෂ්කරය. එය නැවත නැවත ඇතිවන්නේද නැවැත්වීමට දුෂ්කර වන්නේද එයින් අරමුණ තදින් ගන්නා බැවිනි. එතකොට ලෝභය වගේම තමයි ද්වේෂය ගත්තහමත් මිනිස්සු ඒ කියන්නේ දන්නේ නැහැනේ අනිත් මොන හිතක්ද ආවේ මොන චෛතසිකද ඒව මුකුත් අදාළ නැහැ. අපි දන්නේ අපිට කේන්ති ගියා මාර තරහක් ආවා ඒව තමයි අපි දන්නේ. ඒ කියන්නේ අර ද්වේෂය විතරයි එතන highlight වෙන්නෙම. වෙන මොකුත් එතන highlight වෙන්නේ නැහැ. එතන highlight වෙන්නෙම ද්වේෂය කියන චෛතසිකය විතරමයි. මට නම් යකා නැග්ගා වගේ අර එහෙම කියනවානේ අපි. එතකොට ඒ ද්වේෂය කියන එක විතරයි. එතකොට ද්වේෂයත් එක්ක එතන සිතක් ඇති වුණා. සිතත් එක්ක අනිත් ඔක්කොම ටික ඇති වුණා. එතකොට එතන දැන් ඒ ද්වේෂයත් එක්ක තියෙනවානේ. දැන් අපි කියනවා ඊර්ෂ්‍යා සහගත ද්වේෂය තියෙනවා, මච්චරිය සහගත ද්වේෂය තියෙනවා. ඒවා ඔක්කොම අර ද්වේෂය කියන එක තමයි highlight වෙන්නේ. ඒක ඒ අපේ මේක. එතකොට අනිත් ඒවත් එක්ක එන අනිත් ඒවා අර පල්ලෙහාට යනවා නැත්නම් වහ ගන්නවා පේන්නේ නැතුව යනවා.
අර කේන්තිය ද්වේෂය කියන එක ඔක්කොම අර වහ ගන්නවා වගේ. ඉතින් ඒක තමයි මේවා හේතු ප්‍රත්‍ය විදිහට ලෝභය, ද්වේෂය අර අපි මේවා අපිට අර ගොඩක් ක්ලෝස් ඉඳලා ඒක අපිට දැනෙනවා හරියට අපිට හොඳට තේරෙනවා මේවා හේතු ප්‍රත්‍ය වෙන්නේ ඇයි කියන එක. මේ අයියා අපි එතනින් නම් අපි හෙට ඔව් පටන් ගමු නේද? මොකද අර එහෙමනම් බ්‍රෂ් කරන එකේ තේරුමක් නෑ අයියා මේවා ඔක්කොම හොඳින්. ඔව් ඒක ඇත්ත. ගොඩාක් පිං නංගි අපි එහෙමනම් ඒ විදිහට දේශනාව අවසන් කරමු. මොන හරි ප්‍රශ්න තියෙනවද අයියා එතකන් මොන හරි ප්‍රශ්න තියෙනවද කාටවත් අහන්න මේ සම්බන්ධයෙන්? හරි. හොඳයි එහෙමනම් අපි දේශනාව අවසන් කරමු. සියලු දෙනාට තෙරුවන් සරණයි. මේ විදිහට කල්පනා කරගන්න ඉතාමත්ම සතුටු වෙන්න අද දිනත් උතුම් වූ ගාම්භීර ප ဋ ාණ දේශනාව අපි ඉගෙන ගත්තා. ඉතින් ඒ තුලින් අපේ ප්‍රඥාව තවත් වැඩි දියුණු වුණා, සිහිය වැඩි දියුණු වුණා. ඒ ශ්‍රද්ධාව තවත් වැඩි දියුණු වුණා. ඉතින් ඒ රැස් කරගත්තා වූ සියලුම පින් අප ආරක්ෂා කරන සියලුම දේව දේවතාවුන් වහන්සේට අනුමෝදන් වෙත්වා. දෙවියෝ සතුටින් පින් බාර අරගෙන අප සෑම දෙනාම ආරක්ෂා කරත්වා කියලා අපි දෙවියන්ට පින් දෙමු. එත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං චිරන් රැක්කන්තු දේශනං චිරන් රැක්කන්තු මම් පරං දේවෝ වසතු කාලේන සස්ස සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සියලුම පින් අප සෑම දෙනාම මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන්ටත් සුරසත්තුන්නාදී සත්වයින්ටත් අනිකුත් සත්වයින්ටත් අපෙන් පින් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් පින් ගන්න පුළුවන් තැනක ඉපදලා ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒගොල්ලන්ගේ සංසාර ගමන නිවනින් කෙලවර කරන්නට මේ පින්නේ ඒකාන්තයෙන් හේතු වෙනවා. හේතු වේවා වාසනාව වේවා කියලා දිස්ථාන කරගෙන මේ විදිහට මල්ගිය යත්තන් පින් දෙමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඒ වගේ මේ රැස් කරගත්තා වූ සියලුම පින් අප සෑම දිනාටම උතුම් නිර්වාණ සම්පත්තිය මේ ආත්මයේදී මිතාමත්ම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සැප ප්‍රතිපදාවෙන් සාක්ෂාත් කර ගැනීමට ඒකාන්තයෙන්ම හේතු වෙනවා. හේතු වේ වාසනාව වේවා කියලා අදිස්ථාන කරගන්න. මේ ඉගෙනගත් දහම් කරුණුත් පාවිච්චි කළ තවත් විදර්ශනා භාවනාවක් යෙදෙන්නට අප සෑම දිනාටම තවත් සිහිය, වීරිය, ප්‍රඥාව වර්ධනය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා. තෙරුවන් දවසක් සරණයි වේවා සුබ මල්ලි. දවසක්. සියලු දෙනාට. තෙරුවන් සරණයි මල්ලි. තෙරුවන් සරණයි හැම දෙනාට. බොහොම තෙරුවන් සරණයි මල්ලි ඔක්කොටම. තෙරුවන් සරණයි.